උණු දේවල් ගැන දුක් වෙන්න කලින් මිනිස්සෙක් බුද්ධිමත් විය යුතුයි. ලැබුණු දෙයින් සතුටු වෙන්න. ළඟා කරගන්න බැරි වෙච්ච දේවල් ගැන දුක් වෙන්න කලින් මිනිස්සෙක් බුද්ධිමත් විය යුතුයි. තමන්ට ළඟා කරගන්න පුළුවන් වෙච්ච දේවල් ගැන සතුටු වෙන්න. නොලැබිච්ච වාසනාව ගැන කම්පා වෙන්න කලින් මිනිසෙක් බුද්ධිමත් විය යුතුයි. තමන්ට ලැබිච්ච වාසනාව ගැන සතුටු වෙන්න. ඔබේ ජීවිතයට කාවැදුනොත් ඔය මුලින් කියපු කරුණු තුන ඒකත් ජීවිතයට මහා යහපතක් වෙයි. වාසනාව අතටම ලැබිලා තිබිලත් මම වාසනාවන්තයෙක් කියලා සතුටු වෙන්න බැරි කෙනාට ඒ වාසනාව එයාටත් නොදැනීම අවසන් වෙලා යනවා. ඒ නිසා අපි වාසනාව අඳුනගත යුතුයි. අද මේ දහම් පදේ ඔබට ඔබේ වාසනාව අඳුනා ගැනීම පිණිස අවවාදයක්. සතුටු වෙන්න. අද සතුටු වෙන්න පුළුවන් ඔබට මම වාසනාවන්තයෙක් නේද? අද මේ දහම් පදේ අහන අතරමඟදිත් ඔබට සතුට උපදී. ඇත්තටම මං වාසනාවන්තයෙක් නේද? අද දහම් පදේ හොඳට අවධානයෙන් අහගෙන මේ දහම් පදේ අර්ථය ගන්න පුළුවන් වුණොත් අදින් පස්සේ ඔබේ ජීවිතේ වාසනාව අඳුනගෙන වාසනාව දියුණු කරගන්න කෙනෙක් විදිහට ජීවිතය ගත කරන්න පුළුවන් වෙයි. අද මේ කියා දෙන උතුම් දහම් පදේ ආශිර්වාද ලබන්නට මේ බණහන සදැහැතියෝ වාසනාවන්තයෝම වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව ගැන අහද්දී ඔයාලත් ආදරය කරන මිය පරලෝ ගියපු අයව ඔයාලගේ හිතට නැගෙන්න ඇති. මගෙත් එක්කත් ආදරෙන් හිටපු අය මිය ගිහින් මෙච්චර කලක් ගත වුණා නේ. ඥාතීන් ගැන සිහි වුණත් මිය ගියපු අපිට ගොඩාක් වෙලාවට මිය ගියපු ඥාතියා මිය ගොස් වර්ෂ මෙච්චරයි කියලා මතක් වෙනවා මිසක් ඒ වර්ෂ ගාන ඇතුලේ මට මොකක්ද වෙන්නේ කියන එක ලේසියෙන් මතක් වෙන්නේ. අපිට හිතවත් ආදරෙන් හිටපු කෙනෙක් මිය පරලෝ ගිහිල්ලා දැන් වර්ෂයක් ගත වුණා කියලා කියන්නේම පිංගතුනේ. අපි වර්ෂයකින් මරණයට ලං වුණා කියන එක නෙමෙයිද? අපේ ජීවිතේ එන්න මේ බුදු සසුන ඇතුලේ ලැබිච්ච වාසනාව අහිමි වී යමින් තියෙන ජීවිතයක්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා හදවතින් තෙරුවන් සරණ යන්ට තෙරුවන්ට නමස්කාර කර කර ඉන්න ලැබිච්ච අවස්ථාව අපට අහිමි වී යමින් තිබේ. මේ මිහිපිට බුදු කෙනෙකුගේ ධාතු වඩා හිඳවලා රහතුන්ගේ ධාතු වඩා හිඳවලා සෑයක් හැදිය යුතුයි කියලා පුණ්‍ය සංකල්පනා එන ඒකට ඒක රාශී වෙන්න කැමති සදහැවතුල්ලත් ඒක රාශී කරගෙන සෑ බඳවන මේ කල්යාණ මිත්‍ර සම්පත්තියට අපිටත් එකතු වෙලා ඉන්න ලැබෙන අවස්ථාව අපට අහිමි වී යමින් තිබේ. මනරං බෝධි මණ්ඩපවල බෝරජාණන් වහන්සේලා වැඩ හිඳින හැටි දැක දැක ලෙලදෙන බෝපත් දිහා බල බල බෝරජුන් අභියස සාදු සාදු කියලා වඳින්න ලැබෙන අවකාශය ටිකෙන් ටික අහිමි වී යමින් තිබේ. මෙව අහිමි වී යද්දී අපි අපේ වාසනාව කල්යල් ඇතුව අඳුනගත්තේ නැත්තම් මේ වාසනාව අහිමි වෙන දවසක අපිට අපේ ජීවිතය ගැනම ආපහු දුක් වෙන්න කනගාටු වෙන්න වෙන ස්වභාවයක් තියෙයි. ඒ නිසා පමා වී වාසනාව අඳුනගත යුතුයි. ඒ අඳුනගන්න වාසනාව තුල සන්තෝෂෙන් තමන්ගේ ජීවිතේ තව තවත් සුන්දර කරගත යුතුයි. මේ අද කියලා දෙන කතාව සදහැවතුල්ලා බොහෝ දෙනෙක් ඇසූ කතාවක්.
ඒ වුණත් ඒ ඇසූ කතාව ඇතුලේ නොසිතූ කල්පනා නොකළ ක්‍රමයක් අද මේ දහම් පදයෙන් ශ්‍රවණය කරන්නට ලැබෙයි. මේක බොහොම ඈත අතීතයේ සිද්ධ වෙච්ච එකක්. අතීතයේ උතුරු මදුරා කියන නුවර මහා සාගර කියලා රජෙක් හිටියා. දඹදිව ওই මදුරා නගරේ පාලකයා වුණේ මහාසාගර රජුරුවෝ. මහාසාගර රජුරවන්ට විවාහ වෙන වයසේ තරුණ පුතෙක් හිටියා. ඒ පුත්‍රයාගේ නම උපසාගර. උපසාගර යුග ජීවිතයට පත් කරනකොට ඒ උපසාගර වෙනුවෙන් සුදුසු බිසවක්ව රජුරුව හෙව්වා. ඊටාම පින්වන්ත හොඳ පින්වත් කුසක් සහිත සරු කතක් දඹදිවම උත්තරපතේ කංශ භෝගේ අසිතංජන කියන නගරේ මහා කංශ රජුරුවන්ගේ දූට තිබ්බා. ඒ දූගේ නම දේවගබ්බා. ඇගේ ගැබ ඇත්තනම දිව්‍යමය ගැබක්. දේවගබ්බා කියන එකේ තේරුම දිව්‍යමය ගර්භාෂයක් කියන වගේ අදහස. ඇයට ඇත්තටම තිබුණා පුදුම විදිහේ මව් කුසක්. ඔන්න දේවගබ්බා කුමාරී උපසාගර කියන කුමාරයයි යුග ජීවිතයට පත් වුණා. මහා සාගර රජුරුවන්ගේ ඇවෑමෙන් උපසාගර මදුරා නගරේ රාජශ්‍රියට පත් වුණා. දැන් මදුරාවේ අගමෙහෙසි දේවගබ්බා. උපසාගර රජුරුව නිසා දේවගබ්බා අගමෙහෙසි දරුවෝ 11 දෙනෙක්ව බිහි කළා. ඒ මුලින්ම බිහි කළේ දුවක්. ඒ දුවගේ නම අංජන දේවී. ඉතුරු දරුවෝ ඔක්කොම පුතු. මේ තමයි පුතුන්ගේ නම් ටික. වාසුදේව, බලදේව, චන්දදේව, සූර්යදේව, අග්ගිදේව, වරුණදේව, අර්ජුන, පර්ජුන, ගත, අංකුර. ඔය තමයි ඒ දේවගබ්බා කියන මව්තුමියගේ දරුවෝ 10 දෙනා. පුතාලා 10යි, එක දුවයි. වැඩිමල්ම අක්කා. කාලේ ගත වෙනවා. මේ කොල්ලෝ 10 දෙනා සාමාන්‍යයෙන් හොඳ හැඩි දැඩි වයසට ආවා. දේවගබ්බා මව්තුමියගේ දරුවෝ කියලා කියන්නේ විස්මිත දරුවෝ. හිතාගන්න බැරි තරම් කාය බලය, හිතාගන්න බැරි තරම් උපායශීලී, හිතාගන්න බැරි තරම් රණශූරයි. ඒකට ඇයි ඔය හිතාගන්න බැරි කියන කෑල්ල එකතු කළේ? මේ සහෝදරයෝ 10 දෙනා එකතු වෙලා මුළු ජම්බුද්වීපයේම අල්ලන්න කැරලි ගැහුවා. මේ 10 දෙනාගේ තිබුණු රණශූරත්වයේ උපායශීලී බව, කාය බලය කියන්නේ ඊටාම කෙටි කාලයක් ඇතුලේ ඒ වෙනකොට දඹදිව තිබිලා තියෙනවා රාජ්‍ය, රජවරු බෙදාගෙන පාලනය කරන රාජ්‍ය තිබිලා තියෙනවා 63000ක්. ඉන්දියාව කියලා කියන්නේ ලංකාව වගේ කී ගුණයක් ලොකු රටක්ද නේ? ඒකේ තිබිලා තියෙනවා පොඩිවට බෙදාගෙන පාලනය කරපු රාජ්‍ය 63000ක්. මේ රණශූර සහෝදරයෝ 10 දෙනා යුද්ධයක් කරලා අර 63000ම තමන්ගේ යටතට ගත්තනේ. මුළු ජම්බුද්වීපයේම සහෝදරයෝ 10 දෙනා අල්ලගත්තා. අල්ලගත්ත දඹදිව කොටස් 10කට බෙදාගෙන පාලනය කරන්න පටන් ගත්තා. දැන් පාලකයෝ 10 දෙනයි අර 63000ක් තිබ්බ විජිත 10ක් විදිහට බෙදාගෙන දැන් පාලනය කරනවා. මේගොල්ලෝ සහෝදරයෝ නිසා
ඒ කාලේ ප්‍රසිද්ධ වුණා. දඹදිවම අල්ලගත්ත දස බෑ රජවරු. අහලා තියෙනවද ওই වචනේ? බෑ කියලා කියන්නේ සහෝදරයෝ කියන අදහස. දස බෑ මේ රජවරු. සහෝදරයෝ 10 දෙනා රජ වෙලා 10 දෙනාගේ පාලනයක් යටතේ දඹදිව පාලනය කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් ජම්බුද්වීපයේ කොටස් 10කට බෙදුණා කියලා කියන්නේ පින්වතුනේ එක රජෙකුට ලංකාව වගේ කීප ගුණයක් විශාල භූමි භාගයක් තමයි පාලනය කරන්න ලැබුණේ. සහෝදරයෝ 10 දෙනා දඹදිව පාලනය කරගෙන යනකොට ටික කලක් ගත වුණා සහෝදරයෝ 10 දෙනාට අපට අක්කා කෙනෙක්කුත් ඉන්නව නේද කියලා මතක් වෙන්න. කල් ගත වෙනකොට 10 දෙනාටම මතක් වුණා අපේ අක්කා ආසිතංජන දේවී අක්කව අපිට අමතක වුණා නේද? කට්ටියම පොඩි රැස්වීමක් ගත්තා සහෝදරයෝ 10 දෙනා. දැන් හරි වැඩේ අපි තනියම මුළු දඹදිවම අල්ලගත්තා. අපේ අක්කට කොටසක් දෙන්න අමතක වුණානේ. ඉතින් පුදුම වෙන්න දෙයක්වත් නැහැ මේ පර්චස් කෑලි වලට සහෝදර සහෝදරියෝ අමතක වෙන එකේ. අච්චර ලොකු භූමි භාගයකට අමතක වුණා අක්කව පොඩි කාලෙකට. කට්ටිය කතා වුණා අපි දඹදිව 11කට බෙදමු. අක්කට එක කොටසක් දෙමු. මේ සහෝදරයෝ 10 දෙනා අතරේ අමුතුම ගති ලක්ෂණ තියෙන පුදුම සුන්දර චරිතයක් හිටියා. එයා නැගිට්ට පිරිස අතරින් සහෝදරයෝ 10 දෙනාටම බාලයා අංකුර. අංකුර නැගිටලා කිව්වා නෑ ආයි මේ දඹදිව කොටස් 11කට බෙදන්න එහෙම දඟලන්න ඕනේ. මං මගේ කොටස අක්කට දෙනවා. අදටත් ඉන්න ඔහොම චරිත. ඊට කඩන් වලට මරා ගන්න ලෝකේ අදටත් ඔය වගේ චරිතත් ඉන්නවා. මොකද්ද අමුතු සුන්දරත්වයක් ජීවිතය ඇතුළෙන්ම අරගෙන ආපු අතහරින්න පුළුවන් අත්හැරලා සතුටු වෙන නිර්ලෝභී බව හිත ඇතුලේ තියෙන චරිත අදට මේ ලෝකේ ඉන්නවා. අංකුර අතහැරියා. මම මගේ කොටස අක්කට දෙන්න. අක්කා පාලනය කරන කොටසෙම මාත් ජීවිතය ගත කරන්න. මම ওই රාජ්‍යත්වයට එච්චර කැමති නෑ. මං ආසයි පොඩ්ඩක් එහෙ මෙහෙ කරක් ගහලා වෙලඳාම් කරන්න. මං එක ඉල්ලීමක් කරන්නම් ඔහෙලගේ. මුළු දඹදිවම මං වෙලඳාම් කරගෙන යනකොට මං කොහේ ගියත් මං කරන කිසිම වෙලඳාමකට මට බදු ගහන්න එපා. ඔක්කොම තමන්ගේ සහෝදරයෝ පාලකයෝ ඉන්නේ. කිව්වා මං කරන වෙලඳාම් වලට බදු ගහන්න එපා. මං මෙච්චරයි ඉල්ලන්නේ. මගේ කොටස මං අක්කට දෙනවා. ඔය අංකුර පාලනය කරපු කොටසට කියනවා ద్వාරවති. ద్వාරවති නගරේ අංකුර අතෑරියා. ඒ ద్వාරවති කියන සුවිශාල බල ප්‍රදේශයේ අසිතංජන දේවී රාජ්‍යත්වයටපත් වුණා. දැන් අංකුරත් ඉන්නේ ద్వාරවතියම තමයි. අංකුරගේ සේවකෙක් හිටියා. අංකුර වෙලහෙනදාම් කරලා හොයන සල්ලි කළමනාකරණය කරන්න භාණ්ඩාගාරික සේවකෙක්. මේ භාණ්ඩාගාරික සේවකයාගේ බිරිඳ ගැබ් ගත්තා. ඇය සුදුසු කාලේ දරු පැටියා බිහි කරනකොට දරුවා බිහි වෙන මොහොතේ ඒ අම්මා මලා අංකුරගේ භාණ්ඩාගාරික සේවකයාට තමන්ගේ බිරිඳගේ මරණයත් එක්ක බිරිඳක් මේ අම්මා කෙනෙක් නැති දරු පැටියෙක්ව තමන්ට හදාගන්න පෝෂණය කරන්න උනා. අංකුරට මේ ගැන දුකයි. අංකුර කියලා කියන්නේ කොහොමත් අමුතු විදිහේ මිනිස්සෙක්නේ. අංකුර තමන්ගේ අක්කත් එක්ක මේක ගැන කතා කළා. අසිතංජනි දේවිට කිව්වා අක්කා මගේ සේවකයාගේ පුතානේ රාජකුමාරයෙකුට වගේ සැප දීලා අපේ රාජ්‍ය දරුවෙක් විදිහට හදමු.
අර සේවකයාගේ දරුවා අරගෙන රජකුමාරයෙක් විදියට දැන් හැදෙනවා අසිතංජන දේවී ළඟ. හරියට ඒ කුමාරයාගේ අම්මා අසිතංජන දේවී වගේ. කාලේ ගත වුණා. අංකුරත් එහෙ මෙහෙ වෙලහෙළඳාම් කරගෙන දැන් ජීවිතය ගත කරනවා. අර කුමාරයා ටික ටික වැඩෙනවා. එයාගේ වයස අවුරුදු 16 වුණා. සාමාන්‍යයෙන් අවුරුදු 16 වයසට මෝරනවා කියන්නේ ඒ කාලෙත් යමක්කමක් තේරෙන මොනවා හරි දෙයක් කරන්න පුළුවන් යම් තීරුමක් ඇති වයසක්. මං හිතනවා අදට වඩා. අද අවුරුදු 16 කියලා කියන්නේ එච්චර මහ ලොකු තීරුමක් තියෙන වයසක් නෙමෙයිනේ. ඒ කාලේ අවුරුදු 16 වගේ මෝරනවා කියලා කියන්නේ හොඳ තීරුමක් තියෙන වයසක්. අසිතංජන දේවී කිව්වා පුත්‍රය උඹ ධන සම්පත් හොයන්න හොඳ රැකියාවක් හොයාගනි. ඔන්න මේ කුමාරයා නික්මිලා ගියා. ద్వාරවතී අත්හැරලා දඹදිව වෙන ප්‍රදේශයකට ගියා. ඒ ප්‍රදේශයේ නගරයක් තිබුණා බේරුව කියලා. මෙයා බේරුව නගරයට ගියේ රස්සාවක් හොයාගන්න. රැකියාව හොයාගන්න එහෙම යද්දී මෙයාට දකින්න ලැබුණා පොඩ්ඩක් ඇහැට කනට පේන සන්නාලි කෙල්ලක්. සන්නාලි කියලා කිව්වේ තාත්තා ඇඳුම් මහන්නේ. ඇඳුම් මහන්න තාත්තා කෙනෙක්ගේ දුවක්. සන්නාලි කෙල්ලක්. සන්නාලි කියලා කියන්නේ මහා ලොකු සල්ලිකාරයෝ නෙමෙයි. හැබැයි මොකක් හරි සසරේ පුරුද්දකට වගේ වෙන්න ඇති මේ තරුණ කොල්ලට අර සන්නාලි කෙල්ලට හිත ගියා. කතා බහ කළා. හාදකම ඇති වුණා. දැන් මෙයාට අතහරින්න බෑ මේ සන්නාලි කෙල්ලව. එහෙම නැවතුණා. බේරුව නගරේ සන්නාලි කෙල්ලගේ ගෙදරම බින්න බැස්සා. රජ කුමාරයෙක් වගේ ඉන්න පුළුවන් කෙනේ. දැන් සන්නාලි ගෙදරක බින්න බැහැලා ඇඳුම් මහන හැටි ඉගෙන ගත්තා. මෙයක් දැන් කරන්නේ පොඩිවට කඩ කෑල්ලක් දාගෙන ඇඳුම් මහනවා. ඔය ඇඳුම් මහන කඩේ පාර අයිනේ තිබ්බේ. මේ පාර කෙලින්ම ගියොත් එහෙම වැටුනේ. ඒ කාලේ හිටපු මහා ධනවත් සිටුවරයෙක්ගේ ගෙදෙට්ටයි. ඒ සිටුතුමාගේ නම ආසයිහ. ආසයිහ මහා සිටුතුමා ඒ කාලේ ජයට දන් දෙනවා. එතුමාගේ දාන ගැන දඹදිව ඒ ප්‍රදේශවල ආරංචි පැතිරී ගියා. ඔය දුගී දුප්පත් මිනිස්සු මොනවක් කරගන්න බැරි මිනිස්සු දාන ගැන ආරංචි වෙලා එතුමම හොයාගෙන ඉන්න පටන් ගත්තා. එහෙමන මිනිස්සුන්ට පාර හොයාගන්න බෑ. පාර අහගෙන එද්දී ඒ මිනිස්සු අන්තිමට වගේ පාර ඇහුවා. අර සන්නාලියකින් ඒ ඇඳුම් මහා කඩේනේ හැමතිස්සෙම ඇවිල්ලා අහනවා මේ දැන් අපි ලොකු දුරක ඉඳලා ඉන්නේ. අර අසයිහ කියලා සිටුවරයෙක් දන් දෙනවලුනේ. එතුමායි ගෙවල් කොහෙද දන්නේ නේ? අහනවා. ඒ අහද්දී මේ සන්නාලියා කවදාවත් මිනිස්සෙකුගේ උදව්වක් ඉල්ලීමක් වදයක් කරගත්තේ නැහැ. මිනිස්සෙක් තමන්ගේ ළඟට ඇවිල්ලා මේ අසරණකමට උදව්වක් ඉල්ලනකොට කවදාවත් ඒක වදයක් කරගත්තේ නැහැ. කවදාවත් උදව් ඉල්ලන මිනිසයාට ඒ මිනිසයා දැන් අසරණ නිසා තමන්නේ පාට් එක පෙන්වන්න ගියේ නැහැ. මෙයා පාරට බැහැලා අර සිටුවරයාගේ ගෙදෙට්ට යන පාර පෙන්නනවා. අපි වුණත් පාරක් පෙන්වන්න ගියොත් එහෙම අපි පුරුදු ඉරියව් ටික එනවනේ. අපේ ඉරියව්වනේ අපි පාරක් පෙන්වන්නේ මේ මෙහෙන් යන්න කියලා අපි කියනවනේ. දකුණ හුරු මිනිස්සෙක් මෙයාට හැමතිස්සෙම දික්ුණා එසුණා දකුණු අත දිගු කරලා කියනවා යන්න ওই පාරේ. ওই පාරේ ගියාම වරදින්නේ ලොකුවට මන්දිරේ පෙනෙයි. එතන තමයි අසයිහ සිටුතුමාගේ ගෙදර. අනේ ගිහින් මේ මොන හරි උදව්වක් ඉල්ල ගන්න. මේ මිනිස්සේ එහෙම කතා කළා.
ඔය අසයිහ මහා සිටුවරයා දානේ කටයුතු බලන්ඩ පවරලා තිබ්බා අධිකාරි කෙනෙකුට. අධිකාරි කියලා කියන්නේ සරලව තේරුම් ගමු මේ කාලේ හැටියට කළමනාකාරයෙක්. දානේ සම්බන්ධයෙන් කළමනාකරුවෙක් පත් කරලා හිටියා. මිනිහා තමයි හොයලා බැලිය යුත්තේ. සිටුතුමා මුදල් වියදම් කරනවා. මිනිස්සයා දානේ එන්නේ මෙහෙන් යන්නේ අරහෙන්. අර එහෙම හොයලා බලන්නේ. ඒකට හිටියා. දානේ අධිකාරි විදියට පත් කරලා හිටපු මේ මිනිහා අමුතු පහේකෙක්. දුගි දුප්පත් මිනිස්සු එනකොට ඒ මිනිසුන් ඈතින්ම දකිද්දී මේ මිනිස්සයා ඇස් වලින් එහෙම පාට් එක පෙන්නනවා. ඒ මිනිස්සු අසරණයි කියලා තේරිච්ච ගමන් තමන්නේ පාට් එක පෙන්නනවා. ඒ මිනිස්සු මෙහෙම ලං වෙලා අනේ කියලා කතා කරලා හැදෙද්දී පස්සට වෙලා කියනවා. ඒ මිනිසුන්ගේ ළඟ නිකන් කොයිලයි ගඳයි වගේ නහය පුලුටු කරගෙන පැත්තකට වෙලා කතා කරනවා. ඒ මනුස්සයා එසේ දිවිගත කළා. ඔය බේරුව නගරේට සමහරවිට වසංගතයක්වත් එන්න ඇති. අර අංකුර කියන රජුරෝ තමන්ගේ වෙලහෙළඳාම් කටයුතු කරගෙන යහතින් ජීවත් වෙද්දිම අංකුර රජුරවන්ට පුතෙක් වගේ වෙච්චි අර සන්නාලි කොල්ලා වැඩිකල් ජීවත් වුණේ මලා. එයා මැරිලා බේරුව නගරයේ සමීපෙටම වෙන්න තිබුණු කාන්තාරයක නොපෙනෙන නුග රුක්ෂයක විමානයක උපන්නා. සාමාන්‍යයෙන් මේ මනුස්ස ලෝකේ අපිට පේන්න නුග ගස් තියෙනවනේ. පේන්න තියෙන නුග ගස් වලත් පින්වතුනි විමාන තනාගෙන දෙවිවරු ඉන්නවා. සමහර වෙලාවට දෙව් විමන් හැදෙනවා. ඒවා හැදෙන්නේ නොපෙනෙන විදිහට. මේක එහෙම එකක්. නොපෙනෙන විශාල පැතිරිච්ච නුග ගහක්. ඒක සාමාන්‍ය මිනිස් ඇසට දෘශ්‍ය නැහැ. කාන්තාරයක වැලි කතරේ ඒ නුග ගහ පිහිටලා තියෙනවා. ඒ නුග ගහේම තිබ්බා එහි පහළ වෙච්ච කෙනාට ලැබෙන විමානේ. මේ විමානයට දිව්‍ය විමානය කියලා කියන්නේ. ඒක പ്രേත විමනක්. ඉන්නේ පෙරේතෙක්. හැබැයි සැප විඳින පෙරේතෙක්. සැප විඳින ප්‍රේතෙක් ඉන්නකොට ඒ විමානෙට කියනවා විමාන ප්‍රේතෙකුගේ විමානය. එතකොට මෙයා උපන්නේ මොකෙක් වෙලාද? විමාන ප්‍රේතෙක්. මේ ජීවිතේ ගත කරලා තමන් දිවිසැරිය ගෙවූ හැටියට එක එක්කෙනා මිය පරලෝ ගොස් එක එක තැන් වලට යනවා. ඔහු ඇඳුම් මහ ඉඳලා සන්නාලියෙක් විදියට ඉඳලා මැරිලා විමාන ප්‍රේතෙක් විදියට සුන්දර විමනක උපන්නා. අර අධිකාරියත් මලා. අධිකාරි මැරිලා ඒ විමාන ප්‍රේතයාගේ විමානේ පේන දුරින් කාන්තාරි මැද වකුටු ගැහිච්චි ඇඹරිච්චි කළු කබ කඳුළු පිරිච්චි පෙරේත නට්ටෙක් වෙලා උපන්නා. දැන් අරයා විමාන ප්‍රේතයා මේ තනිකර ප්‍රේතයා. එහෙම උපන්නා. අසහ්‍ය සිටුවරයා කියලා කියන්නේ දන් දීපු කෙනා. එතුමා කාලක්‍රියා කළා. එතුමා තවුතිසා දෙව් භවනේ උපත ලැබුවා. එතුමා හැබැයිම දෙවියෙක් වුණා. දැන් ওই බේරුව නගරේ වෙච්ච කතාව. බේරුව නගරේ මැරිච්ච මිනිස්සු අතරේ 3 දෙනෙක් මලා. සන්නාලියා මැරිලා විමාන ප්‍රේතයා වුණා. දානපති අසහ්‍ය සිටුතුමා තවුතිසා දෙව් භවනේ උපන්නා සක්දිවිඳුගේ ලෝකේ. දානෙට පත් කරලා හිටපු අධිකාරියා නිකම් පෙරේත නට්ටෙක් වෙලා උපන්නා. තාම අංකුර ජීවත් වෙනවා. මේක පින්වතුනි දීර්ඝ ආයුෂ තිබ්බ කාලයක්. කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලා අප තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන ආරම්භෙන්න පෙර ඒ බුද්ධාන්තරයේ අතරේ කාලයක්
මේ සිද්ධිය වෙන්නේ. මේක වෙනකොට මිනිසුන්ගේ ආයුෂය අවුරුදු 10000ක්ව පැවතියා. සාමාන්‍යයෙන් උපදින මිනිස්සෙක් අතුරුාන්තරාවක් විපතක් කරදරයක් නස්පැත්තියක් නොවි ආයුෂ ඇති තාක් ජීවත් වුණොත් ඒ මිනිසයා අවුරුදු 10000ක් ඉන්නවා. ඔය තමයි අපි නොලද වාසනා. අපිට ඕව ලැබුණේ නේ. අපි මේකට ජන්මේ ලබනකොටම අපේ ආයුෂය අවුරුදු 80කට වගේ සීමා වෙලා. ඒ තමයි අපි ලැබුවේ එක. නොලද වාසනා ගැන අහන්න ඕන. නොලද වාසනාව ගැන අහපු කෙනාට තමන්ට ලැබිච්ච වාසනාව අඳුනගත්ත ගමන් ඒ වාසනාවෙන් ඵල ප්‍රයෝජන ලබන්න පුළුවන්. ඔයාලා හිතන්නකෝ අවුරුදු 10000 ගණන් මිනිස්සු ජීවත් වෙනකොට උපන්දින පටලවෙන්න ඇති ඒ කාලේ. තමන්නේ උපන්දිනේ එළමෙන උපන්දිනේ පටලවෙන්න ඇති මේ ලැබුවේ 9100ද 101ද පටලවෙන්න ඇති. ඇයි එච්චර මිනිස්සුන්ට තමන්නේ ආයුෂේ භුක්ති විඳින්න කාලෙ තිබ්බා. ලෝභ හිතෙනවා සමහරලාවට. මෙබඳු කලක අපිට අනුකම්පාවෙන් බුදුසසුන හඳුන්වා දීම පිණිස පහළ වෙච්චි කල්යාණ මිත්‍රයාට අවුරුදු 10-15000ක් තිබ්බනම් මෙච්චර පුංචි කාලයක් ඇතුළේ අවුරුදු 20ක් 25ක් වගේ චූටි කාලයක් ඇතුළේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රී මුඛ වාසිතය මෙතරම් සරලව පරිවර්තනය කරලා අපිට කියවන්න දීපු කල්යාණ මිත්‍රයාට සසුන් වැඩ සදන්ට අවුරුදු 10000ක් විතර තිබ්බනම් මේ පුංචි කාලේ අහසට නැගෙන කඳු වගේ සෑරජානන් වහන්සේලා ගොඩනංවමින් අපිවත් පිනට එකතු කරගත් අපේ කල්යාණ මිත්‍රයාට අවුරුදු 10-15000ක් ආයුෂය තිබ්බනම් කොච්චරනම් සසුනට වැඩක් වෙයිද? මේ ශාසනලාභය අපට ලැබෙනකොට දිනපතා බුදුරජාණන් වහන්සේට වන්දනා කර කර ඉන්න හරි අපිටත් තිබ්බනම් අවුරුදු 10000ක් විතරවත්. හැමදාම ගෙදර ඔය හදාගන්න මල් චුට්ටකින් බුදුරජාණන් වහන්සේට මල් ටිකක් පූජා කර කර ඉන්න හරි අපිටත් තිබ්බනම් 10000ක් විතර. නොලැබිච්ච වාසනාව ගැන හිතන්න ගියොත් එහෙම අපිට අපි ගැන හරි දුක හිතේ. අපිට මේ ලැබිලා තියෙන්නේ මොකක්ද කියලා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10000ක්ව තිබුණා ඒ කාලේ. අංකුරට අතුරු අන්තරාවක් වෙච්ච නැති නිසා අංකුර තාම තමන්ගේ ගල් කණ්ඩායම් එක්ක වෙලඳාම යනවා. අංකුර කල්පනා කළා බේරුව නගරයේ සමීපේ තිබුණු කාන්තාරේ හරහා කාම්බෝජයට වෙලඳාම යන්න. කාම්බෝජයේ මිනිස්සු ඒ කාලේ බඩු මේ මිලදී ගැනීමට උනන්දු විලුයි කියලා අංකුරට ආරංචියක් ආවා. අංකුර කල්පනා කළා හොඳ සරුවට වෙලඳාම් ටික කරගත්ත එකේ හොඳ බඩු ටිකක් පටවගෙන යන්න ඕන කාම්බෝජයට. දැන් ద్వාරවති නගරේ ඉඳලා කරත්ත ටිකක් අරගෙන බේරුව නගරේ පැත්තට ගියා. බේරුව නගරේදී මුණ ගැහුණා තවත් මේ වගේම ගැල් වෙලඳාමේ යන මිනිස්සෙක්. අංකුරටත් හිටියා කරත්ත 500ක සේවකයෝ. අර මිනිස්සයාටත් ඉන්නවා කරත්ත 500ක සේවකයෝ. දැන් තියෙන්නේ කාන්තාර ගමනන්නේ. මේ ගැල් නායකයෝ දෙන්න කතා වුණා අපි කාන්තාරේ හරහා යන්නේකේ අපි දෙගොල්ලටම හොඳ ආරක්ෂාවක් අපි කට්ටිය ඔක්කොම එකට යන්. දැන් කරත්ත 1000ක විශාල ගැලක් කාන්තාරයට ඇතුල් වුණා. කාන්තාර ගමන පටන් ගත්තා. සාමාන්‍යයෙන් කාන්තාර ගමන් යන්නේ පින්වතුනේ කාන්තාරයෙන් ඈතර වීම පිණිස මෙච්චර කලක් ගත වෙයි. එච්චර කාලයකට අපිට මේ කැම ටික ඇති වෙයි. එච්චර කාලයකට අපිට මේ බීම ටික ඇති වෙයි කියලා යම් ප්‍රමාණවත් ගාණක් සලකලා කැම බීම දාගෙනනේ කාන්තාර ගමන පටන් ගන්නෙ. මේ සැරේ අනපේක්ෂිත දෙයක් වුණා. කාන්තාරේ මැද ආකූල වුණා. යන එන මං හොයාගන්න බැරුව ගියා.
මේ නිරෝධක කතරේ සම්පූර්ණයෙන්ම පැතිරිච්චි වාලිකා කතරේ අංකුරගේ පිරිසයි අර බමුණගේ පිරිසයි ඔක්කොම අතරමං වුණා. කෑම බීම තියනකම් ඇවිද හෙව්වා මේකෙන් යම් බේරෙන්න පොටක් තියෙයිද කියලා. බේරෙන්න පොටක් ඇත්තෙම නැත. අන්තිමේ මිනිස්සුන්ගේ තිබුණු කෑම බීම අවසන්, හිතවල තිබුණු හයිය අවසන්, හරකුන්ගේ තිබුණු ජවයත් අවසන්, ඔක්කොමලා එක තැන මේ දුබල වෙලා වැටුණා. අංකුරත් දැන් අසරණ වෙලා වැටිලා. අංකුර මේ බෙහෙරුව නගරේ මේ වෙනකොට විමාන ප්‍රේතෙක් බවට පත් වෙලා ආනුභාවයෙන් බැබලෙමින් ඉන්න ඒ විමාන ප්‍රේතයාට මනුලවදී උදව් කළා. ඔයාලට මතක ඇති ඒ කතාව. තමන් ජන්මේ ලැබනකොට තමන්ගේ මව් මෙලොවින් සමුගෙන යද්දී තමන්ට උවමනා කරන රැකවරණය දෙන්න වචනයක් කිව්වා අංකුර අක්කේ මේ දරුවව අපි අපේ රජමාලිගාවේ හදමු. ඒ කරපු උදව්ව නිසා අර විමාන ප්‍රේතයාට අංකුරව දැනුණා. මේ තමන්ගේ බල ප්‍රදේශයේ තමන්ගේ සීමාවේ තමන්ට ඥාති වෙන කෙනෙක් අසරණ වෙලා. මං ඔහුට උදව් කළ යුතුයි. හැබැයි ඉන්නේ ඔහු තනියම නෙමෙයි. තව ඉන්නවා දහස් ගාණක් මිනිස්සු. මේ විමාන ප්‍රේතයා සියලු දෙනාට පිහිට පිරිස පෙනී හිටියා. අර කාන්තාරේ මැද්දෙන් එකපාර අතුපතර විහිදිච්චි සුවිශාල නුග රුක්ෂයක් පේන්න ගත්තා. දැන් මේක මේ වෙනකන් තිබ්බේ අදෘශ්‍යව. විමාන ප්‍රේතයාගේ අදිෂ්ඨානය නිසා එතන හිටපු සියලු මිනිස්සුන්ට අර පැතිරිච්චි හිතාගන්න බැරි තරම් විශාල නුග රුක්ෂේ පේන්න ගත්තා. අංකුර දැක්ක නුග ගහ. දැකලා පිරිසට කිව්වා ආන්න කෑමක් බීමක් නැතත් වැටිලා ඉන්න හොඳ හේවණක් තියෙනවා යමල්ලා. කාටි ඔක්කොම තියෙන හයියෙන් ගිහිල්ලා අර නුග ගහ යට හේවණේ ඒ තැන වැටුණා. හොඳටම හෙම්බත් වෙලා කට්ටිය හරහා වැටලා ඉන්නකොට මේ නුග රුක්ෂයේ මැදින් බැබලෙන දේවතාවෙක් මතුණා. ඒ ලස්සන කෙනා කෙලින්ම ආවේ අංකුර රජුරුවන්ගේ ළඟට කතා කළා. කියන්න අංකුර රජුනි ඔබට මොනවද මේ වෙලාවේ ඕන කරන්නේ? අංකුර රජුරුව හිටියේ හොඳටම බඩගින්නේ. හොඳටම පිපාසෙ තිබ්බා. අංකුර රජුරුව කණ්ඩ ආසයවයි බොණ්ඩ ආසයවයි කිව්වා. දැන් මේ හෙම්බත් වෙලා ඉන්න අංකුර රජුරන්ට පේනවා තමන් කණ්ඩ කැමති කියපු දේවලුයි තමන් බොණ්ඩ කැමති කියපු දේවලුයි මේ බැබලෙමින් ආපු එක්කෙනා කිසි මහන්සියක් උත්සාහයක් ගත්තේ නැහැ. මෙහෙම අත දික් කරලා මෙහෙම අත දික් කරද්දිම ඔහුගේ අත්ල උඩට ඒ කියපු එක මැවෙනවා. කණ්ඩ කැමති මම බඩ ඉරිඟු කිව්වොත් මැවෙනවා අත උඩ. බොණ්ඩ කැමති මං අසවල් පාන කිව්වොත් අත උඩ මැවෙනවා. මේ මැවෙන එක දුන්නා. අංකුර රජුරන්ට විතර නෙමෙයි එතන හිටපු 1000ක් දෙනාට මෙයා තමන්ගේ දකුණු අතින් සංග්‍රහ කළා. මෙයාගේ ශරීරය හරි ලස්සනයි. කට්ටියට පේනවා ඒ ශරීරේ ලස්සනට වඩා ලස්සනයි ඒ අත. දකුණු අත ලස්සනයි. ඒ දකුණු අතින් තමයි මේ සෙල්ලම් ටික ඔක්කොම යන්නේ. දකුණු අඩ උඩ 1000ක් දිනකට කැමති සියලු දේවල් මැවුණා. ඒ ආස කරන ඔක්කොම දේවල් ඔහු සම්පාදනය කළා. දැන් කට්ටියට ටික පණ ගහගෙන එනවා. හොඳට කාලා හොඳට බොනකොට තිබුණු දුර්වලතා ටික ගිහිල්ලා හොඳට පණ ගහගෙන ආවා. අංකුරගේ ළඟට කිට්ටුණා මේ ගමනට අලුතින් එකතු වෙච්චි අර ගැල් කණ්ඩායමේ නායකයා 500කගේ නායකයා මිනිහා බමුණේ. මිනිස්සු ලං වෙලා අංකුරට හීන් සීරුවේ කනර කරලා කියනවා මෙහෙම අංකුර
අපි කාම්බෝජයට යන්නේ ධනය හම්බ කරගන්න. ඒකනේ අපේ ගමනේ අරුත. ඉතින් දැන් පෙනේද? ආයේ කාම්බෝජ යන්න දෙයක් නැහැ. ආයේ අපිට සල්ලි ධන සම්පත් හොයන්න කාම්බෝජයට බඩ ගන්න දෙයක් නැහැ. මේ ඉන්නේ චරිතේ. මේ හිතුව පැතුව දේවල් මවන කෙනෙක් නේ. අපි මේ කෙනාව කැමැත්තෙන් හරි බලහත්කාරයෙන් හරි අල්ලගෙන යන් ద్వාරවතියට. ආයේ මොකටද බිස්නස්? අසවල් දේ මවල දීපන්. අසවල් දේ මවල දීපන් කියලා. මෙයාගෙන් කැමති දේවල් අපිට මවා ගන්න පුළුවන් නේ. බලන්න මේ පුද්ගලයාට හිතිච්ච එක. කාන්තාරයක අතරමං වෙලා වැටිලා මෙතනින් එළියට එන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බැරුව ඉද්දී මොහුනේද අපට පිහිට උනේ කියලා හිතුන්නේ නේ. හිතුනේ මොකද්ද? පොඩ්ඩක් පණ ගහලා ආපු ගමන් මේ ඉන්නේ චරිතේ. මේකාව අරගෙන ගියා නම් හූරගෙන කණ්ඩ බැරියයි හිතුණා. අද කාලෙට බර චරිතයක්. ඒ මිනිසයාට මේක හිතෙනකොට අංකුර කියලා කියන්නේ ජාතියක නෙවෙයි. අංකුර කියන එකපාර නෑ. ඒක සුදුසු එකක් නෙමෙයි. යස්ස රුක්ඛස්ස ඡායාය නිසීදෙය්‍ය සයයවා. යම්කිසි මිනිසෙක් හේවණක් පිණිස ගහක් යට ඉඳගත්තුත් නිදාගත්තුත් නතස්ස සාකං හඤ්ඤය. අඩු ගානේ ඒ ගහේ අතුරු කිල්ලක්වත් කඩන්න හොඳ නෑ. මිත්ත දුබ්බෝ පාපකෝ. මිත්‍ර ද්‍රෝහීකම හරි පව් වැඩක්. තමන්ට යම්කිසි හේවණක් ලැබුණා නම් ගහකින් ඒ ගහේ අතුරු කිල්ලක් කැඩෙනවටවත් අකමැති වෙන්න ඕන. ඒ තමයි සත්පුරුෂයා. අසත්පුරුෂ මිත්‍ර ද්‍රෝහියා නම් ඒ ගහ යට ඉඳලා සමාල්ලාවට හිතනවා මේ ගහ හරි ෂෝක්. මේකේ අතුත් හොඳට වැඩි තියේ. පේන හැටියට නම් අරටුවත් හොඳ ඇත. මේ අරටුවෙන් හොඳ පුටු සැටියක් ගහගත්තොත් නම් එහෙකි. මිනිහට ඔක්කොම ටික හිතෙනවා. තමන්ට හේවන දුන්නේ මේ ගහ කියන එක අමතකයි. මව්ගේ පියයුරුවේ එල්ලි තනකිරි උරා බොන දරුවෝ ලොකු වෙනවා. ඒ දරුවෝ ලොකු වෙනකන් අම්මාගේ පියයුරුවෙන් කට ගලවන්න බෑ. අම්මගේ පියයුරුවෙන් ඈත් කළොත් එහෙම බෙරිහන් දෙන දරුවෝ ලොකු මහත් වුණාට පස්සේ අම්මගේ කන් ඇඩි පැලෙන්න බෙරිහන් දෙනවා. අම්මා කට වහගෙන පැත්තට යන්. චූටි කාලේ අම්මගේ ඇඟෙන් ගලවලා බිම තියන්න බැරි දරුවෝ ලොකු මහත් වුණාට පස්සේ තම මව් වීසි වෙන්න තල්ලු කරනවා. අම්මා පැත්තකට යන්. මේක නේද සාමාන්‍ය ලෝකේ යන පිළිවෙල? අසත්පුරුෂකමත් එක්ක බැහැගෙන යන ගමනක් බහුතරයක් මේ සසරේ වැටිච්ච සත්වයට තියෙන්නේ. බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මොහොත මං හිතනවා අපිට අපේ සත්පුරුෂකම පුබුදුවා ගන්නට මේ තමයි වෙලාව. මේ තමයි වෙලාව. මේ ජීවිතය ඇතුළේ නම් අසත්පුරුෂ වෙන්න එපා. ගෙවාගෙන ආපු සංසාරේ අපි ගොඩක් අසත්පුරුෂ වෙන්න ඇති. ඒකනේ තාම මේකේ läගගෙන ඉන්නේ. මේ සංසාර ගමනින් තාම අපිට ඈතර වෙන්න බැරි වුණේ සත්පුරුෂයන්ගේ ගොඩට පැන ගන්න බැරි වුණේ අපිට ගෙවාගෙන ආපු සංසාරේ අසත්පුරුෂයෝ විදිහටනේ අපි එන්නේ නැත්තේ. අපිට ඒ කාලේ කරගන්න බැරි වුණා. හැබැයි දැන් කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ දිවි ගමනේ නම් පිංගතුනේ දශමයක්වත් අසත්පුරුෂ වෙන්න එපා. තනි පංගලමේ තමන්ගේ ජීවිතය ගැන හිතන්න උදව් කළේ කවුද? තමන්ට හයියක් උනේ කවුද? මේ වෙනකොට මගේ ජීවිතයේ සුවසේ ගත කරන්න මට කවුරුද උදව් කරලා තියෙන්නේ? මං එයාලා වෙනුවෙන් මොනවද කරලා තියෙන ප්‍රතිඋපකාර? අඩු ගානේ මං එයාලගේ දියුණුවක් හිතකින්වත් පදලා තියෙනවද? කල්පනා කරන්න. ලෝකයට පහළ වෙච්ච අපේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන් ලොවෙන්ම පිදුම් ලබනවා. ඒ බුදුරජාණන් වහන්සේ අදටත් මහා හරසරින් පිදුම් ලබනවා. බලන්න මේ ඊටාම කෙටි කාලයක ඇතුලේ මේ මහමෙවුනාව මූලික කරගෙන හැදිච්ච සියලු වෙහෙර විහාර අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා නිදි උනේ. අදටත් ශාස්ත්‍රඥ වහන්සේ පිදුම් ලබනවා.
තමන් වහන්සේ පිදුම් ලැබුවට ශාස්ත්‍රුන් වහන්සේ පිදුවේ වෙනම දෙයක් නේ. බුදුරජාන් වහන්සේට 3 ලොවක් පිදුවා. භාග්‍යතුන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කළා කියන එක දෙව් බඹුන් සැක කරද්දී ලෝකනායක බුදුරජාන් වහන්සේ වෙසක් පුර 15ක් පුන් පොහෝ දිනේම බෝරුක් සෙවණේ යමක මහා ප්‍රාතිහාර්ය පෙළහැර පෑවා. බුදුරජාන් වහන්සේගේ ශරීරයෙන් නීල පීත ලෝහිත ඕදාත මංජෙට්ට පබස්සර කියන සවනක් වූ රශ්මි කදම්බයෝ හාත්පස 3 ලොවටම දැනෙන විදිහට පැතිරලා ගියා. ඒ බුදුරජාණන් වහන්සේ එසේ රශ්මි විහිදුවනකොට බුදුරජාණන් වහන්සේට මල් පිපෙන හැම දෙව්ලොවකම නොයෙක් මල් ಜಾති වලින් දෙවියෝ මල් වැහි වැස්සුවා. ඔය බුද්ධ ගයාව ආශ්‍රිත ඔය භූමි භාගය මලින් පිරී ගියා. එච්චර බුදුරජාණන් වහන්සේට පුද සත්කාර ලැබුණා. භාග්‍යතුන් වහන්සේ පුද සත්කාර මැද පුරා සතියක් උපදවගත් අමා මහ නිවනේ සැප විඳ විඳ බෝධීන් වහන්සේගේ යටම වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ බෝධි මූලයෙන් ඇස් දෙක අරිනවා. අබිනීල වූ කාරුණික සම්බුදු නෙත් යුග විවර වෙද්දී බුදුරජාණන් වහන්සේ වැටිච්ච මල් වැහි දිහා බැලුවේ නෑ. දෙවි දේවතාවෝ තාමත් පුද සත්කාර කරනවද කියලා බැලුවේ නෑ. බුදුරජාණන් වහන්සේ එහෙම වැඩම කළා. බෝධීන් වහන්සේගේ ඊසාන පැත්තට. ඊසාන දිග්භාගයේ ඉඳලා බුදුරජාණෝ හැරුණා හෙවණ දීපු බෝධීන් වහන්සේගේ පැත්තට. දෙව් බඹුන් පවා පලා යද්දී තමන් වහන්සේට හෙවණ සැදුවේ මේ අජීවී වෘක්ෂයයි. අබිනීල වූ මහා කාරුණික බුදු නෙතින් පුරා සතියක් අනිමිස ලෝචනයෙන් බෝරජාණන් වහන්සේ පිදුවා. හෙවණ දීපු වෘක්ෂයටත් පුද සත්කාර කරපල්ලා. හෙවණ දීපු වෘක්ෂයත් තමන්ට හැකි උපරිමයෙන් පුදපල්ලා. ඒක නෙමෙයිද බුදුරජාණන් වහන්සේ නොකියා අපට පෙන්නපු අවවාදේ. හෙවණ දීපු ගහටත් අංකුර කියලා කියන්නේ ආන් ඒ જાතියේ චරිතයක්. හෙවණ දුන්නොත් ගහක්. හෙවණ දීපු ගහේ අතුරු කිල්ලක්වත් සිඳින්න හොඳ නැහැ. ඒක තමයි අංකුරගේ අදහස. අංකුර මෙහෙම කියපු ගමන් අර අසත්පුරුෂයාගේ මූණ පුලුටුණා. කැමති නෑනේ හොඳ එකක් අහන්න. දුස්සීලයා සීලවන්තකම ගැන අහන්න කැමති නෑනේ. දුස්සීලයට සීලවන්තකම ගැන කතා කරන්න ගත්ත ගමන් මූණ පුලුටු වෙනවනේ. ප්‍රාණඝාතය කරන්න එපා කියලා කියපු ගමන් දුස්සීලයට ඒකට සාධාරණ හේතු හිතට එනවනේ. ආස හිතෙන්නේ නෑනේ. බුදුරජාණන් වහන්සේම දුක්ඛතා සූත්‍රයේදී වදාළේ අසද්දස්ස සද්ධා කතා දුක්ඛතා. ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාව ගැන අහන්න ලැබෙද්දී ඒක දුකකි. බුදුරජාණන් වහන්සේව 5000කින් පුදනවා අපි කියලා අහන්න ලැබෙද්දී අශ්‍රද්ධාවන්තයාට මතක් වෙන්නේ යන තෙල් ගාන. අපි එච්චර තෙල් අපරාධනේ. එච්චර වියදම් අපරාධනේ. එයාට මතක් වෙනවා. අපි බුදුරජාණන් වහන්සේව මහා පළවැල පූජාවකින් පුදණ්ඩයි ලැහැත්ති. එහෙම කියනකොට එයාට මතක් වෙනවා අපරාධේ පළතුරු එච්චර ගොඩක්. මොකටද පළතුරු ඔච්චර? අපි රහතන් වහන්සේලාව ආසිරිමත් වූ පැම් පූජාවකින් පුදණ්ඩයි ලැහැත්ති. රන්කොත් වෙහෙර භූමි භාගයේ අපි 24000ක් මහරහතුන්ට පැම් පාත්‍රා 24000කින් පුදනවා කියලා ආරංචි වෙනකොට අශ්‍රද්ධාවන්තයෙක් හිතෙනවා අපරාධේ නැද්ද වතුර? ඒ තමයි අශ්‍රද්ධාවන්තයා. ශ්‍රද්ධාව නැති කෙනාට සද්ධා කතා දුක්ඛතා. ශ්‍රද්ධාව ගැන අහද්දි දුකක්. සීලවත් නැති කෙනාට සීල කතා දුක්ඛතා. සීලය ගැන අහන්න ලැබෙද්දි දුක්ඛතාවක්. මසුරාට දානය ගැන අහන්න ලැබෙද්දි දුක්ඛතා වගේමයි. අසත්පුරුෂයාට කළගුණ ගැන අහන්න ලැබෙද්දි දුක්ඛතාවක්. මට ඇවිල්ලා එහෙම කතා කරලා තිනවා අසපුවට ඇවිල්ලා. අසපුවට ඇවිල්ලා සමහරු මුණ ගැහෙන්න යාවේ කියලා
මගෙත් එක්ක නිකන් මටත් සැර දානවා වගේ කියලා තියෙනවා. හාමුදුරනේ ඔබ වහන්සේ ඔය ධර්ම දේශනාවලදී අම්මා තාත්තා ගැන කියද්දී ඔබ වහන්සේ ඔහොම කිව්වට හැම අම්මා තාත්තා මේ වගේ නෑ. අපේ අම්මයි තාත්තයි ගැන මන් දන්නවනේ. පුංචි කාලේ ඉඳලා මට වෙනස්කම් කළේ. නංගිටමයි සැලකුවේ. ඒ නිසා හාමුදුරනේ ඔබ වහන්සේ ඔය වගේ කතා කියනකොට හැම අම්මා තාත්තම එහෙම නෑ කියලා කියන්න. ඔහොම මට බණ කියන්න උපදෙස් දීපු අය මට මුණ ගැහිලා තියෙනවා. ඒ තමයි ලෝකය. ඒ තමයි ලෝකය. ඒ බඳු ලෝකයක් ඇතුලේ තමන්නේ සත්පුරුෂකම කොයි තැනකද තියෙන්නේ කියලා අද මේ දේශනාව උදව් කරගන්න ඔයාලා ඉන්න තැන ඔයාලා බලාගන්න. අපි කොතැනකද ඉන්නේ? අපිට අපි ගැන තේරෙනවනේ. අපිට නම් හෙවණින් දීපු ගස් මතක් වූයේවත් නැත නේ. අපි හිටියනම් යම් හෙවණකට බස් හෝල්ට් එකක අපිට ඒ බස් හෝල්ට් හදපු මිනිස්සු මතක් වූයේද නැත. ඒකනේ අපේ ඇත්ත කතාවනේ. අපි ගමන් බිමන් යනවා හොඳ සුව පහසු පාරවල් වල. අපිට නිකන්වත් ওই පාරවල් වල කාපට අතුරන ආදී දේවල් වලට මහන්සි වෙච්ච මිනිස්සු අපිට නිකන්වත් මතක් කියලා තියනවද? නෑ. අපිට අනිත් පැත්තට යනවා හිත. මිනිසුන්ගේ ආයුෂය අවුරුදු 80කටත් වඩා පිරිහිච්ච මේ යුගය මිනිසුන්ගේ හිත ඇතුළට අනායාසයෙන්ම එන්නේ කුසල් පින් යහපත කරපු උදව්පකාර ආදියන නොමේ. මිනිසුන්ට වැඩිපුර එන්නේ කළු පක්ෂයේ දේවල්. මේ කාලේ අකුසල් බහුලයි. ඔයාලට බණපදයක් අහගෙන ඉන්නකොට ඒ බණපදයේදීද ප්‍රීති ප්‍රමෝදේ වැඩිපුර එන්නේ. එහෙම නැත්නම් මොකක් හරි ටෙලි නාට්‍යයක් වගේ බල ඉද්දිද? ප්‍රීති ප්‍රමෝදය ඈලි මෑලි නැති බව ඔය ටික ඔක්කොම එනවා අකුසල් වැඩෙන දෙයකට. ඒක තමයි මේ යුගය. ඔයාලා අහලා තියෙනවද? මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100ට වඩා වැඩිව තියෙද්දි සද්ධාතිස්ස මහරජුරුව රජකම් කරන කාලේ මේ ලංකා භූමියම කළුදිය පොකුණේ අමාවක පොය දවසක කාලබුද්ධ රක්කිත මහා තෙරපාන වහන්සේ කළු තිඹිරි ගහක් යටදී කාලකාරාම සූත්‍ර දේශනාවෙන් බුදුගුණ කීවලු. ඒ බුදුගුණ වරුණ රැයක් පහන් වෙන තුරා සද්ධාතිස්ස නිරිඳා හිටගත්ත තැන හිටගෙනම වාඩි වෙන්නේ නැතුව ඇහුවලු. කකුල් රිදෙනවා කියලා ප්‍රශ්න ආවේ නැහැ. පිට රිදෙනවා කියලා ප්‍රශ්න ආවේ නැහැ. නිදි කිරා වැටුන්නේ. ඒ කාලේ කුසල් වලට ප්‍රබෝධ එනවා. දැන් අපි පිරිහිලා. ඒ නිසා දහම් පදයක් අහනකොට අපිට ඈලි මෑලිකම් එනවා. හිත විසිරෙනවා. ඔයාලා තේරුම් ගන්න ඔයාලව අපිට මේ කාර්ය නීවරණ බහුලයි. අපි පුදුම විදිහට කුසලයට එල්ලි එන්න වෙලා. ඒ කාලේ තරම් ලේසියෙන් අපිට මේක කරගන්න බෑ. ඒ නිසා මේ යුගයේ ඇතුලේ සත්පුරුෂකම් වලට වඩා හිත ඇතුලේ වැඩිපුර නැගිටින්නේ අසත්පුරුෂකම්. තීරුම් අරගෙන රැකෙන්න ඕන. අද මේ මුළු දහම් පදේම තීරුම් ගැනීම පිණිස මේ කියලා දෙන කතාව සමහරවිට ඔයාලා අහලා තියෙනවා. හැබැයි මේ කතාව ඇතුලේ තීරුම් ගත යුතු තැන් ගොඩාක් අපිට සමහරවිට මගේ ඇරිලා. අංකුරායර වචනේ කිව්ව ගමන් අසත්පුරුෂයාගේ මූණ පුලුට උනා. මෙයාට මේක කියලා හරියන්නේ නැහැ. මේකේ ඉන්න අනිත් අයන්ටවත් ඇහෙන්න කියන්න ඕන කියලා සද්දෙට කිව්වා. නෑ එහෙම එකක් නෑ. යම් ගහක් සෙවණේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම් නිදනවා නම් ඒ ගහේ Tamanට ප්‍රයෝජනයක් තියෙනවා නම් ආය අතුරු ඉකිලි ගැන කතාවක් නෑ. මුළු ගහම කපන් ගියක් කමන්නේ. එහෙම කිව්වා. Tamanට හැමන දීපු ගහ Tamanට ප්‍රයෝජනයක් තියෙනවා නම් ආය අතුරු ඉකිල්ලක් ගැන කතාවක් නෑ. ගහ මුලින්ම කපන් ගියත් කමක් නෑ. එහෙම අසත්පුරුෂ කතාව හඬ නගලා කිව්වා. එතකොට අංකුර කියනවා අංකුරගේ සේවක පිරිස නොමගයයි කියලා. අංකුරත් සද්දෙට කිව්වා නෑ එම්බා මිනිසුනි මේ පාපතරයාගේ කතාව උඹලා අහන්න එපා. යම් ගහක් කෙවනේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම් නිදනවා නම් ඒ තැනැත්තා Tamanට සෙවන දුන්න ගහේ කොළයක්වත් බිඳින්නේ නැහැ. ඒක මිත්‍රද්‍රෝහී පව් වැඩක්.
ඒක කරන්න එපා. ඒක කරනවා තියා හිතන්නවත් එපා. එම්බා මිනිසුනි යම්කිසි කෙනෙක් එක රැයක් හරි ගෙදරක වාසය කරනවා නම් යමෙක් ළඟට ගිහින් යම් පුද්ගලයෙක් කෑමක් බීමක් ලබනවා නම් නතස්ස පාපං මනසාපි චින්තයේ ඒ උදව් කරපු කෙනා ගැන නපුරු හිතුවිල්ලක්වත් හිතන්න හොඳ නැහැ. අපිට උදව් කරපු කෙනා ගැන නපුරු හිතුවිල්ලක්වත් නපුරක් කරනවා කියන එක ගැන කවර කතාවද? එයා ගැන නපුරු හිතුවිල්ලක්වත් හිතන්න හොඳ නැහැ. කතඤ්ඤුතා සප්පුරිසේහි වන්නිතා බුද්ධ ආදී සත්පුරුෂයෝ වර්ණනා කොට වදාළේ කෙලෙහි ගුණ දන්නා බවමයි. අංකුරේ ලස්සන මේ අංකුරගේ බණ අංකුරේ ලස්සන කතාව කිව්වා. අපිට සමාජලාට වර්ධිනවනේ පින්වතුනි අපි යනවා ඔන්න අසුපි පොයේ වැඩසටහනට යනවා. පොයේ වැඩසටහනේ 12 පයින්න කලින් අපිට දානෙත් දෙනවා. අපි දානින් පස්සේ 12 මාර අතරේ සමාජලාට කතා වෙනවා. ගිය වතාවේ දාන්න ෂෝක්නේ මේ සැරේ ලුණු මදිනේ. අපි එහෙම සමාජලාට කතා වෙන්නේ නැද්ද? ඔයාලට තේරෙනවද මම කියන එක? අපි කොච්චර අපේ හිත උසස් භාවයට පත් කරගත යුතුව තියනවද? අපේ හිත කොච්චරනම් අපි ලස්සන කරගත යුතුව තියනවද? අපිට යමෙක් උදව්වක් කළා නම් ඒ උදව් කරපු මිනිස්සයා සම්බන්ධයෙන් නපුරක් නම් හිතන්නවත් හොඳ නැහැ. චූටිම චූටි උදව්වක් කරපු කෙනෙක් ගැනත් එහෙමනම් අපිට පින්වතුනි ප්‍රතිඋපකාර කරන්න බැරි තරම් උදව් කරපු කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ගැන අපි කොයිතරම්නම් මේ හිත ඇතුලේ ගෞරවේ පුරවාගත යුතුද? මම කල්පනා කළා වැදූ මවුට කෙලෙහි ගුණ සලකා නිමා කළ හැකි. බිහි කරපු පියාට කෙලෙහි ගුණ සලකා නිමා කළ හැකි. මට මගේ පෞද්ගලික ජීවිතේ මට මොන ගෙහිච්ච උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා මේ තරුණ වයසට මෙනකොට මාව වැදූ මව්ගේ මාව පෝෂණය කරපු පියාගේ මා කෙරෙහි යම් ණය බරක් ඇද්ද? ඒ සියලු ණය බරින් මා දැනටත් නිදහස් කියලා මට දැනෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන් බිහි කරපු ආදරණීය මව්පියන් හට යම් දරුවෙක් ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන උතුම් වූ කරුණු 4 ශ්‍රද්ධාව සීලය ත්‍යාගය ප්‍රඥාව කියන කරුණු 4 දුන්නොත් එපමණකින් හේ මව්පියන්ට ඇති ණය බරින් නිදහස්ය කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. හැබැයි බුද්ධ දේශනාවෙත් නෑ තමන්ට එක දහම් පදයක හෝ සැනසුම දීපු කල්යාණ මිත්‍රයාට කොහොමද කෙලෙහි ගුණ සලකන්නේ කියලා ක්‍රමයක් නෑ. අපිට එක දහම් පදයකින් හෝ මේ මනුස්ස ජීවිතය ඇතුලේ සැනසෙල්ලක් දීපු කල්යාණ මිත්‍රයාට අපි කොහොමද කෙලෙහි ගුණ සලකන්නේ කියලා කතාවක් මූලික බුද්ධ දේශනාවේවත් නෑ. අඳුනගන්න මේ යුගයේ අපට වාසනාව පහල කරපු කල්යාණ මිත්‍රයව අඳුනගන්න. ඒ කල්යාණ මිත්‍රයන්ව බිහි වෙන්න මූලික වෙච්චි අපේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කියන මේ යුගයේ විශේෂ කල්යාණ මිත්‍රයව විශේෂයෙන් අඳුනගන්න. මේ මනුස්ස ජීවිතයේ අන්තිම හුස්ම ටික හෙලනකම් ඔය ඩිංගිත් වනස ගන්න නැතුව අල්ලන් ඉන්න පුළුවන් වුණත් ඔයාලා දන්නවද? යම් මේ මිනිස්සේ කොච්චර පින් කළත් ඒ පින් කරපු මිනිසයාගේ අතරින් මිත්‍රද්‍රෝහී බවක් ආවොත් ජීවිතය අවසන් වෙනකොට විපාකයේ පිණිස පෙරටෙන්නේ කරපු පින් ටික නෙමෙයි මිත්‍රද්‍රෝහී බව පෙරටෙනවා. ඒ නිසා අජාසත් බොහෝ පින් කරලත් අවීචි උපන්නා. මිත්‍රද්‍රෝහීකම මෙනෝ මුලට. නමුත් යම් කිසි කෙනෙක් තමන්නේ දිවි ගමනේ මොන විදිහ අඩුපාඩු වෙවි හිටියත් මිත්‍ර සම්පත්තිය රැකගෙන හිටියොත් කෙලෙහි ගුණ දන්න බව කෙලෙහි ගුණ සිහි කරන බව සත්පුරුෂකම රැකගෙන හිටියොත්
එයාට මරණාසන්න නිමේසේ සත්පුරුෂකම උඩට එනවා. මේ සෑයවල් හදන්නේ සත්පුරුෂකමටයි. අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැනසෙල්ල දුන්නා. අපේ ජීවිතේ ඇත්ත කියලා දුන්නා අපේ බුදුරජාණන් වහන්සේ. අපිට ඇත්ත කියපු බුදුරජාණන් වහන්සේට සුවසේ වැඩ හිඳිනු පිණිස මේ සෑරජාණන් වහන්සේ නම් වූ සුගන්ධ කුටිය පූජා වේවා. මේ කෙලෙහි ගුණ සැලකීම අප ශාස්ත්‍රුන් වහන්සේ සදිසයි බෝරජාණන් වහන්සේ බෝධිය වැඩ ඉන්නවා කියන්නේ බුදුරජුන් වැඩ ඉන්නවා වගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන රන් වැටින් අලංකාර කොට මණ්ඩපේ තනවා මගේ බුදුරජාණන් වහන්සේට උපහාර වේවා කියලා මේ කෙලෙහි ගුණයි සලකන්නේ. මාලිගා බඳු වෙහෙර විහාර හදවලා ඒ වෙහෙර විහාර තුල සම්මා සම්බුදුරජාණන් වහන්සේව වඩා හිඳුවා මේ පුදන්නේ කෙලෙහි ගුණ සැලකීමයි. ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් දිවමං මුනි රජාණන් වහන්සේට පුදන්න ඔය අද අපි හදලා තියෙන මාලිගා ප්‍රමාණවත්ද? ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් අපි කොහොම අපේ භාග්‍යතුන් වහන්සේව පුදයිද? ශ්‍රාවකයෝ විදියට අපේ හදවත් ඇතුළේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංඥාව නැත්තම් අපි ශ්‍රාවක ශ්‍රාවිකාවද? ඒ නිසා තමයි දිවමං මුනිදුන්ව පුදනවා වගේ අපි ගුරුදේවයන් වහන්සේගේ පුණ්‍ය සංකල්පමනා මත අපිට සුන්දර පින්කම් ගොඩක් මේ වෙද්දි කරගන්න ලැබුණේ. මේ තමයි අප ලද වාසනාව. මම මේ බණපදේ කියන්න කල්පනා කළේ අපිත් එක්ක සමාජලාවට ඉස්සර අසපොල්ට ආපු ගියපු අය දැන් කතා බහ කරනකොට හරි දුක හිතෙනවා. ලැබුණු වාසනාව අඳුනගෙන නැහැ. කරගන්න පුළුවන් ටික අඳුනගෙන නැහැ. කරගන්න බැරි වෙච්ච එකක් සම්බන්ධයෙන් නිකන් මොකද්ද මාන්නක්කාර හැඟීමක් ඔළුවේ තියාගෙන මෙවුවා මේ කර කර ඉඳලා හරියන්නේ නැහැ කියලා අමුතු මේ අර්ථකථන ගොඩක් විතරයි ඒ ඔළු අස්සේ හිර වෙලා තියෙන්නේ. මගේ මේ මායතක ඇහුවා හැමදුන්නේ මේවා ඉතින් මේවා කර කර ඉඳලමත් හරියන්නේ නැහනේ. මම ඒවා මේවා කර කර කියන්නේ නෑ. ඉතින් මේ සෑ බෝධි මණ්ඩප මන්දිර මෙව්වා කර කර ඉඳලම හරියන්නේ නැහනේ. මොකද නෑ ඉතින් මේවා තෙරුවනටනේ. මේ තෙරුවන් උදෙසානේ අපි කරන්නේ. ඔව් හැමදෙන ඉතින් ඌව කර කර ඉඳලම හරියන්නේ. මම කිව්වා ඌව කර කර ඉඳලා හරියන්නේ නැත්නම් දැන් මොනවද කරන්න ඕන? ඒක අහපුවට පස්සේ තමයි නිරුත්තර වෙන්නේ. තමන් කියපු වචනේ මොකටද තමන් කිව්වේ? ඒකේ තේරුම මොකද්ද? මේ ලැබිච්ච සොච්චම ඇතුලේ අවුරුදු 60යි 70යි මේකේ උපරිම ගැට ගහන් ඉන්න පුළුවන් වෙන්නේ. මේකේ අපිට වටිනාකමක් දෙන්න වෙන්නේ 60 65 වගේනේ. ඊට පස්සේ ඉතින් අපිට ඕන විදිහට මේ ඇඟවල ටික මේ වත්තම් කරගෙන යා ගන්න පුළුවන් වුණොත් හොඳයි. අන්තිම අවුරුදු 15 විතර ක්ලිනික් පෝලිං ගානේ රස්තියාදු වෙවි ඇඳන් උඩ මේක සමාලාවට එහෙම විඳවන්න වෙන්න බැරිද මේක? මේකට උපරිම වටිනාකමක් අපිට නිකන් දුන්නේ කි 65 වගේ වෙනකන් මොකක් හරි චුට්ටක් කරගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මෙයා තමන්ගේ ලෙඩ ටික උඩට දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ හරවන්නද මේක? නිකම්ම නිකන් ඔළුවේ කැක්කුමක් ආවත් ඒ ඔළුවේ කැක්කුම දරාගෙන ඉන්න බැරි අපට මේක කරකැවිලා ආවොත් පිංගතුනේ භයානක ලෙඩ රෝග ටික ලෙඩ මානසිකත්වයෙන්වත් ඔළුව එළියට ගන්නවා කියන එක ලේසි නෑ. ඒ නිසා මේ තමයි කාලය. මේ කාලේ ගැන මට කියන්න පුළුවන් මේ තමයි හොඳට අත් දෙක එකතු කොට එසවිය හැකි අත් නලලටම ගෙන බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්න මේ සුදුසුම කාලයයි. අද බුදුරජුන්ට නමස්කාර කරන අත් දෙක හෙට පණ නැති විය හැකි. ඒ නිසා මේ කාලයයි. ධර්මයට සංඝයාට නමස්කාර කළ හැකි කාලයයි. සවන් යුග හොඳින් ඇහෙනම් මේ කාලය බුදු බණ පදවලට ආසාවෙන් සවණ යොමු කරගන්න කාලයයි. ඔය දේශවන් හෙට බීරි වෙයිද දන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරුවන් වහන්සේලා සැරියුත් මුනිදුන් මුගලන් මුනිදුන් ආදී උත්තමයෝ
මේ වගේ විදිහට වැඩෙන්න ඇති නේද? අනේ ඒ උත්තරමේ වගේ නේද දැන් අපිටත් මේ අවවාදයක් අනුශාසනාවක් කරගෙන පිළිවෙත් පුරන් ඉන්න අපේ සංගරුවන් වහන්සේලා කියලා. ස්වාමින් වහන්සේලා දකින්නකොටත් රහතුන් දැක්කා වගේ හිත පහදව ගන්නට මේ කාලයයි. හෙට ඇස් පොට්ට වෙයිද කියලා කවුද දන්නේ? අහසට නැගුණු පැරෙන්නන් විසින් කරන ලද මහා සෑ රජාණන් වහන්සේලා හොය හොයා වන්දනා කරගන්න මේ කාලයයි. ආයෝව ලැබෙයිද කවුද දන්නේ? ලෙලදෙන බෝපත් දිහා බලාගෙන අපේ භාග්‍යතුන් වහන්සේ සම්බෝධියට පත්වෙච්චි දා මේ වගේ බෝපත් සොලෝ අපි බුදුරජාණන් වහන්සේට බෝධීන් වහන්සේ පවන් සලන් නැති නේද කියලා බෝධිය net පුරා දකිමින් බෝධිය අපියස පෙරලි වැඳගෙන පින් පුරා ගන්න මේ කාලයයි. අපි දන්නේ පින්වතුනි ඊළඟට මොකක්ද වෙන්න තියෙන්නේ කියලා අපි දන්නේ. මාවතේ යමින් ඉද්දි මිනිසෙක් ඒ මිනිසයා දැක්කා මේක කකුසඳ බුද්ධ කාලේ පාර අයිනේ තිබුණා බෝධි මණ්ඩපේ. දැක ගමන් හිතුණා යන එකේ බෝධියටත් වඳගෙන යනවා. අතේ මලක් තිබ්බනේ. හැබැයි වඳින්න ඕන කියන හිතුවිල්ල විතරක් ආවා. බෝ මළුවට ගිහිල්ලා වැලි මළුවේ පෙරළුණා බෝධිය වැඳලා නැගිටිනවා කියලා හිතාගෙන. පාසඟ පිහිටුවල බෝධියට වඳලා ඔළුව උස්සන්න කලින් හරියටම තමන්ගේ ඇඟට අකුණක් ගැහුවා. බෝ මළුවේම කර වෙලා මලා. ඒ කාලේ තින්න ඇති කටවාචාල ගිහි පැවිද්දෝ උඩඟුකම තියෙන කටවාචාල ගිහි පැවිද්දෝ එකලක් තින්නේ නැති. කියන්නේදී පෙනේද ආම් බෝධියෙන් පිහිට ගන්න ගියා. ආම් බෝධියට මෙහෙන ගහලා මැරුණා. කියන්නේදී. ඒත් ඒක දැක්ක යුත්තේ විදිහට නෙමෙයි. හෙනේ ගහන්න තප්පරයකට හරි කලින් බෝධිය වන්දනා කරගන්න වාසනාව ලැබුණා. ඒක නේද දැක්ක යුත්තේ. බෝධියට හෙන ගහලා මැරිච්ච කෙනා තව්තිසා දෙවියන් අතරේ උපන්නා. ඒ නිසා මේ තමයි කාලය, මේ තමයි වෙලාව. මම මේ කී හිටියේ අංකුරගේ කතාව. අංකුර කියනවා යම්කිසි කෙනෙක් Tamanට කෑම බීමක් ඩිංගිත්තක් දුන්නා නම් එයාට ගැන නපුරක් හිතකින්වත් හිතන්න හොඳ නැහැ. බුද්ධ ආදී සත්පුරුෂයෝ වර්ණනා කළේ සත්පුරුෂකම කෙලෙහි ගුණ දන්න බව. එහෙම කිව්වා. මේක අහගෙන හිටියා අර උදව් කරපු දෙවියා. දෙවියා අංකුරගෙන සතුටුනා. අනේ මම මේ උදව් කරපු මිනිස්සේ හරි ෂෝක් මිනිසෙක්නේ. සතුටක් ආවා. අපි මෙයාට දෙවියා කිව්වට මෙයා කවුද? විමාන ප්‍රේතෙක්. මේ විමාන ප්‍රේතයට සතුටක් ආවා. අනේ හොඳ මිනිස්සෙක්. අර බමුණාව පොඩ්ඩක් ඇහැකොනින් පේනකොට පොඩ්ඩක් තරහ ගියා. මේකා මහා සත්පුරුෂයෙක්. මම මේ අසත්පුරුෂයාට ගරහලා මේ සත්පුරුෂයාගේ ගුණ ඉස්මතු වෙන්න වචනයක් කියන්න ඕන. ඒ විමාන ප්‍රේතයා කියනවා මේ මම ඉසුරුමත් බවට පත් වෙලා තියෙන්නේ ලේසියෙන් මාව යටපත් කරන්න බැරි විදිහට. මාව දෙවියෙකුට මිනිහෙකුටවත් යටපත් කරන්න බෑ. මම පරම 이르දියට පත් වෙච්ච දෙවියෙක්. මට ඕන තරම් දුර නුඹලාගෙන් බේරිලා නොපෙනී යන්න පුළුවන්. ඒ නිසා මාව අල්ලගෙන යනවා කියන එක උඹලට කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙම කිව්වා. ඕන්න දැන් මේ විමාන ප්‍රේතයා කටත් ඇරියා. දැන් කතා බහකට අවස්ථාව ආවා. අංකුර එතකොට අහනවා. ඇත්තටම මං ඔබ දිහා බලන් හිටියා. ඔබේ අත මුළුමනින්ම රත්තරන් වලින් හැදුනා වගේ ලස්සනයි. ශරීරයේ අනිත් හැම කොටසකටම වඩා ඔබේ ওই දකුණු අත පුදුම ලස්සනයිනේ. ඔබේ ওই අතින් ඔබ අපි හැමෝටම කැමති දේවල් මවමව දුන්නනේ. මෙහෙමයි මං අහන්නේ කොහොමද අප්පා ওই જાති අතක් හම්බුනේ? එහුවා. එතකොට මේ විමාන ප්‍රේතයා කියනවා මෙහෙමයි ඔබ මං ගැන ඔහොම කීවට මං ආනුභාව සම්පන්න දෙවියෙක් නෙමෙයි. මම මේ සාමාන්‍ය විමාන ප්‍රේතෙක්. මං ඒ කාලේ හන්නාලියෙක්. මං බෙහෙරුව නගරේ
ඔය කඩයක් කරගෙන හිටියේ. අපි කඩේ ළඟින් වැටිච්ච පාරේ කෙළවර අසහ්‍ය සිටුතුමාගේ ගෙදර එතුමා තමයි දන් දුන්නේ. එතුමා අඛණ්ඩව දන් දෙනකොට මිනිස්සු එතුමාව හොයන් එනවා. මගෙන් මිනිස්සු පාර අහනවා. මම මේ මිනිසුන්ට මගේ දකුණු අත දික් කරලා පාර පෙන්වනවා. එච්චරයි මං කළේ. බලන්න මේ කර්මයක් විපාක පිණිස හැදෙන විදිහ. තමන්ගේ දකුණු අත දිගු කරලා පාර පෙන්වනකොට ඇතැම් මිනිස්සු ඒ පාරේ ගිහින් බඩ පුරව ගන්න ඇති. ඒ නිසා ඒ අතින් ඕන කෑමක් මවන්න පුළුවන්. ඇතැම්මු ඒ පාරෙන් ගිහිල්ලා පිපාස සංසිඳව ගන්න ඇති. ඒ නිසා ඒ අතින් කැමති ඕන බීමක් මවන්න පුළුවන්. ඇතැම්මු ඒ පාරෙන් ගිහිල්ලා කුඩ අරන් යන්න ඇති. ඒ නිසා ඒ අතින් ඕන හෙවණක් මවන්න පුළුවන්. ඇතැම්මු ඒ පාරෙන් ගිහිල්ලා සෙරෙප්පු අරන් යන්න ඇති. ඒ නිසා ඒ අතින් ඕනනම් ඕනම මේ යානයක් වාහනයක් සෙරෙප්පු මවන්න පුළුවන්. විස්මිත අතක් ලැබිලා. ඇත්තටම විස්මිත අතද කරගත්ත පිනද? පිනයි විස්මිත. ඒ විස්මිත පිනේ ඵලය අංකුරට ඇස් දෙකෙන් දකින්න ලැබිලා. අංකුරට හරි සතුටක් ආවා. මේ පුදුම එකක් නෙමෙයි. තමන් කරන යහපතක විපාක මෙහෙම එනවනේ. මාත් එහෙනම් වෙලඳාම් කර කර ඉඳලා හරියන්නේ නැහැ. මමත් පටන් ගන්න ඕන දානයක්. අංකුර කිව්වා මෙහෙමයි මං දැන් ඔබේ පුණ්‍ය විපාකේ මං දැක්කනේ. මම යනවා ద్వාරවතියට. ద్వාරවතියට ගියපු ගමන් මං පටන් ගන්නවා හොඳ දානයක්. මමත් එක දිගටම දන් දෙනවා. මොන විදිහේ දේවල් වුණත් මිනිස්සුන්ගේ අවශ්‍යතා පිණිස මං දන් දෙනවා. මං දන් වැටක් පිහිටවනවා. කෑම බීම රෙදිපිලි ගෙවල් දොරවල් ඔය වගේ දේවල් ඕන දෙයක් මං දන් දෙනවා. මිනිස්සුන්ගේ පහසුව පිණිස පැම් පොකුණු පින්තාලි ආදියත් මං කරනවා. මම මට පුළුවන් උපරිමයෙන් දානෙම දෙනවා. එතකොට අර විමාන ප්‍රේතයත් කිව්වා හොඳයි අංකුර ඔබ යන්න. ඔබ දානේ පටන් ගන්න. මමත් මට පුළුවන් විදියට ඔබේ දානෙට උදව් කරනවා. ඔන්න දැන් අංකුරගේ දානෙට ඔක්කොම ආශිර්වාද ලැබිලා. අංකුර දෙවියටත් පිං දීලා පිටත් වෙලා එනවා. එද්දී වැඩි දුරක් එන්න හම්බුන්නේ නැහැ. අංකුරට දකින්න ලැබුණා. ඒක ඇයි පෙන්눔 කළේ කියලා හිතා ගන්න බෑ. අර විමාන ප්‍රේතයා නම් තමන්ගේ උවමනාවෙන්මනේ පේන්න ආවේ. ඊට ටිකක් දුර යනකොට මේන් ඉන්නවා කළු ගැහිච්චි ඇඹරිච්චි කැතම කැත පෙරේත නට්ටෙක්. අංකුර මේ පෙරේතයාට කතා කළා. මොකෝ මේ මූණ ඇඹරිලා? මොකෝ මේ ඇස්වල කබ කඳුළු? මොකෝ මෙහෙම විඳවන ජීවිතයක් ඔබට හම්බුනේ? එතකොට කිව්වා මෙහෙමනේ. බේරුව නගරේ අසහ්‍ය සිටුවරයා දානේ අධිකාරී විදියට පත් කළේ මන්නේ. මට වැඩේ වැරදුනානේ. හිඟමන් ඉල්ලගෙන එන මිනිස්සුන්ට මම මූණ ඇකිලුවා. දැන් මගේ මූණ ඇකිලිලා. හිඟමන් ඉල්ලගෙන එන මිනිස්සුන්ට මං එරෙව්වා. දැන් මගේ මූණ කොහොමත් එරවිච්ච මූණක්. හිඟමන් යදගමින් ආපු මිනිස්සුන්ව දැකලා මං ඇඟ පැත්තට හරව ගත්තා. දැන් මට තියෙන්නේ පැත්තට හැරිච්චි ඇඹරිච්ච ඇඟක්. යා දිසං වපතේ බීජං යම් අයුරකින් නම් වපුරන්නේ තා දිසං හරතේ පලං වපුරපු හැටියට තමයි පල හටගන්නේ. කල්යාණකාරී හොඳ දේවල් කළොත් ඒකේ විපාකයි කල්යාණං හොඳයි. පාපකාරීච පවිටු දේවල් කළොත් ඒකේ විපාකේ පාපකං පවිටුම තමයි. අංකුර මේකත් දැක්කා. ගිහින් අංකුර දානයක් පටන් ගත්තා. අංකුරගේ දානේ විස්මිත දානයක්. මම ඒ දාන ගැන යම් මේ කාල වේලාව තියෙන විදිහට කෙටියෙන් කියනවා. මේ විමාන වස්තු ඔයාලා කියවලා ඇති වුණ තන. අංකුරගේ දානේ අංකුර ద్వාරවතියට ගියපු ගමන් පටන් ගත්තා. අංකුර දවසකට ගැල්
60,000ක දන් දෙනවා. දවසකට ඒ දානේ ඔක්කොම පිරෙව්වොත් එහෙම කරත්ත 60,000ක් දවසකට දන් දෙනවා. අංකුරගේ දානෙට දරපලන්ට සේවකයෝ හිටියා 6,000ක්. ගෑස් නෑනේ දරපලනෝ. දරපලන්ටම විතරක් පත් කරගෙන හිටිය 6,000ක්. අංකුරගේ දානෙට කුළු බඩු අඹරන්න සේවිකාවෝ ගත්තා පඩියට 12,000ක්. අංකුර හදන දානේ හැඳි අතේ තියාගෙන බෙදන්න ඉන්නවා 12,000ක්. සිල්ලම් දානයක්ද 12,000යි 12,000යි 24,000යි. අංකුරත් එක්ක දරපලන්ට තව අරගත්ත 6,000ක් 30,000යි. 30,000ක සේවක සේවිකාවෝ පිරිසක් එක්ක අංකුර අවුරුදු ගණන් දන් දුන්නා. ඒක නිකන් දානයකුත් නෙමෙයි සල්පිලක් වගේ. අර සේවක සේවිකාව කෑ ගහන හැමතිස්සෙම කාටද කුඩෝනේ? කාටද ඕනේ සෙරෙප්පු? කාගේද ඇඳුම් පරණ? කාටද අලුත් ඇඳුම් ඕන? අහනවා. හරියට නිකන් ඔය මේ කාලේ ඔයාලා යන්න තිනේ රෙදි හැම අරගන්න. සල්ලි වලට දෙන එකට කෑ ගහන කෑ ගැහිල්ලට ඔයාලා හිතා ගන්නකෝ. මේ නිකන් දෙන්නේ. ඒ ඔක්කොම කතා කර දෙනවා. අංකුරගේ දානේ හරි ජයට ගියා. එසේ මෙසේ කාලයක් නොවේ. අවුරුදු 10 ගාණින් කිව හැකි කාලයක් අංකුර දන් දුන්නා. අංකුරගේ දානේ මොනතරම් සුන්දරද කියන්නේ. දවසක් අංකුරගේ දානේ අධිකාරී කෙනෙක් හිටියා දානේ බලාගන්න. සින්දක අහනවා අංකුර කවුරු හරි මේ යම් මෙහොතක ඔබ මෙහෙම දන් දීදී සක්දෙවිඳු ඔබේ ඉස්සරහා පහළ වෙලා සක්දෙවිඳු කිව්වොත් එහෙම මේ ඔහි දන් දෙන කෙනෙක් මං ඔහෙට වරයක් දෙන්න. කැමති වරයක් ඉල්ලන්න කියලා. මොකක්ද ඉල්ලන වරේ? ඇහුවා. එතකොට අංකුර කිව්වා සින්දක වරයක් විදිහට මං ඉල්ලන්නේ මෙච්චරයි. මං උදේ අවදි වෙනකොට කෙලවරක් නැතුව මට දිව්‍ය භෝජන පහළ වෙන්න ඕන. ඒ දිව්‍ය භෝජන මට හිත පිරෙනකන් බෙදන්න කෙලවරක් පේන්නේ නැති තරම් දිග පොලිමක් මගේ ඉදිරියට දාන ඉල්ලගෙන එන්න ඕන. මං කොච්චර දන් දුන්නත් මගේ හිත පිරීලා ඉවර වෙනකන් දානේ ඉවර නොවි තියෙන්න ඕන. මං සක්දෙවිඳුගෙන් වරයක් විදියට ඉල්ලන්නේ ඕක. ඔහොම දන් දුන්නේ. ඔහොම අවුරුදු ගානක් දන් දීලා අඛණ්ඩව දන් දීලා මිනිස්සෙකුට හිතාගන්න බැරි මට්ටමේ දානයක් දීලා අංකුර මලා. අංකුර මරණින් මත්තේ සක්දෙවිඳුගේ දෙව් පිරිවරේ අංකුර නමින්ම දේව පුත්‍රෙක් වෙලා උපන්නා තව්තිසා. ඔන්න දැන් ඒ කතාව ඉවරයි. කාලේ ගත වෙනවා. මිනිසුන්ගේ ආයුෂ පිරිහීගෙන ගිහින් මේ මහා භද්‍ර කල්පයේ තිලෝකුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න යුගය ආවා. මිනිස් ආයුෂ 100යි 120යි. බුදුරජුන් පහළ වුණා. බුදුරජාණන් වහන්සේ අමාදම් දේශනකොට සම්බුදුරජාණන් වහන්සේ පහළ වී අවුරුදු 7ක් යන්න කලින් ඒ පුංචි කාලය ඇතුලේ අනුරුද්ධ මහරහතන් වහන්සේ බිහි වුණා. බුදුරජාණන් වහන්සේ ධම් දේශනකොට සංඝ රත්නය බිහි වෙලා අනුරුද්ධ මහරහතන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිනවා. ඒ වැඩම කරද්දී ගෙදරක තමන්ගේ පරිභෝජනයේට බත් එක උයාගෙන තරුණෙක් හිටියා. ඉන්දක තරුණයා පාරේ වැඩම කරන අනුරුද්ධ මහරහතන් වහන්සේව දැක්කා. තුටු ගමන් හිත පහන් වුණා. බත් මුට්ටිය අරගෙන ඇවිත් තමන්ගේ ගෙදර තියෙන සාමාන්‍ය පොල් කටු හැන්දෙන් එක හැන්දා අනුරුද්ධ මුනිදුන්ට පූජා කළා. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින ගමන් උන්වහන්සේ හැන්දි 2-3 ගන්නෙ නෑ. එක ගෙදරින් එක හැන්දයි. ඒ හැන්ද ගත්තා අත වැහුවා
ආශිර්වාද කළා, වැඩම කළා. මුළු දිවිසෙරිය ඇතුළෙම ඔහුට කරගන්න ලැබුණේ අනුරුද්ධ මහරහත් මුනිදුන්ට එකම එක බත් හැන්දක් පූජා කර ගැනීම පමණයි. වැඩි කල ජීවත් වුණේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 7ක් යන්නක් කලින් ඔහුත් මලා. ඔහු මිය පරලෝ ගිහින් ඔහුත් උපන්නනේ සක්දිවුඳුගේ දෙව් පිරිවරේ ඉන්දක නමින් දේවරාජෙක්. නිකන් අසාධාරණ වගේ නැද්ද? අර මිනිසයා ගැල් 60000 ගානේ අවුරුදු ගණන් දන් දීදී ඉඳලා. එයා ගියපු තැනටම එක බත් හැන්දක් එක වතාවක් පූජා කරපු කෙනෙකු ගියානේ. අනිත් එක හැන්දක් පූජා කරගෙන අලුතින් ගියපු ඉන්දක අර ගැල් 60000 ගණන් දන් දීපු කෙනාට වඩා කාරණා 5කින් බලවත් දිව්‍ය ආයුෂින්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය බලයෙන්, දිව්‍ය අධිපති භවයෙන් එයා වැඩි. සම්බුදු බවට පත් වී බුදුරජාණන් වහන්සේ 7 වෙනි වස් කාලය ගත කරන කාලය ලැබුණා. පරම සත්පුරුෂ වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට බෝධිසත්වයෝ ලෙස ජන්මේ දීපු ආදර මෞතුමී වන මහාමායා බිසවුන් වහන්සේ මේ වෙද්දී මාතෘ දේවරාජ ලෙසින් ඉන්න හැටි දැක්කා. මාතෘ දේවරාජයාට බණ කීම පිණිස බුදුරජාණන් වහන්සේ 3 මාසයකට තව්තිසා වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ තව්තිසා වැඩියා කියන ආරංචියට පාණ්ඩු කම්බල සෛලාසනයේ යටට දසදහසක් ලෝක ධාතු වල දෙව් බඹුන් වේගෙන් එකතු වෙන්න පටන් ගත්තා. ඒ දෙවි දේවතාවෝ එනකොට සාමාන්‍ය දෙවියන්ගේ ලෝකේ තියෙනවා. එයාලගේ තියෙන පුණ්‍ය එර්ධිය පුණ්‍ය ආනුභාවෙත් එක්ක කැමැති ආසනවල කැමැති විදිහට වාඩි වෙලා ඉන්න බෑ. කලින් ආපු අයට ඉස්සරහා ඉඩ අල්ල ගන්නවා කියලා එකක් කරන්න බෑ. ආනුභාව පිළිවෙලට දෙවිවරු මාරු වෙනවා. ආනුභාව සම්පන්න දෙවියෝ එනකොට ආනුභාව අඩු කට්ටිය පස්සට යනවා. තව්තිසාවෙම හිටපු ඉන්දක දෙවියෝ බුදුරජාණන් වහන්සේ බණ කියන්න ලැහැත්තිද්දී ළඟ වාඩි වුණා. ඉන්දක ළඟින්ම අංකුරත් වාඩි වුණා. වාඩි වෙලා බණ අහන්න ඉඳගෙන ඉන්නකොට ආනුභාව සම්පන්න දෙවිවරු එද්දි එක දෙවියෝ මාරු වෙවි ප්ලේස් මාරු වුණා. බුදුරජාණන් වහන්සේ දහම් පදේ දේශනා කරන්න මුව විවර කරන්න ලැහැත් වෙද්දී භාග්‍යතුන් වහන්සේ දකින්නවා ඉන්දක හිටපු තැනම ඉන්නවා. අංකුර යොදුන් 12ක් පස්සේ. යොදුන් 12 කියලා කියන්නේ ආසන්න වශයෙන් කිලෝමීටර් 120ක්. මේ උයන්දන වගේ හරියේ ඉඳලා නම් බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ අංකුර ඉඳලා තියෙන්නේ කඩු එලටත් එහා වගේ. තේරෙනවද කියන එක? ඒ දුර ප්‍රමාණය එච්චර ඈත. බුදුරජාණන් වහන්සේ එතකොට අංකුරට කතා කළා. අංකුර ඔබ මහා දන් දීපු කෙනෙක් නේ. මොකෝ ඈතට වෙලා? ඔබ ඇවිත් වාඩි වෙන්නකෝ මගේ ළඟින්. අංකුර නැගිට්ටා. නැගිටලා කියනවා ස්වාමීනි දම් පිළිගන්න සුදුසු අනුත්තර පින්කෙතින් හිස්සු මගේ දානේ මොකක්ද? ස්වාමීනි ඔය ඉන්නේ මහදාන දීපු පින්වන්තයා ඔය ඉන්නේ. ඒ මහදාන දීපු පින්වන්තයා කියලා කාවද පෙන්වන්නේ? එක දන් හැන්දක් බෙදූ කෙනා මහදාන දීපු පින්වන්තයා අනුරුද්ධ මහරහතන් වහන්සේට එකම එක බත් හැන්දක් පූජා කරගෙන ඔහු මොන තරම්නම් සැපයටපත් වුණාද? අඳුන ගන්න වාසනාව. ඒ වාසනාව පින්වතුනි අපිට පහල කරගන්න බෑ. කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ තිබ්බත් අනුත්තර පින්කෙතක් නැත්තම් කෝ අපිට අවස්ථා. මට මේ දහම් පදේ අද ධර්ම දේශනාදී කිව යුතුයි කියලා හිතුනේ ඊයේ අපි ගුරුදේවයන් වහන්සේගේ ආශිර්වාද මැද්දී පූජනීය විදිහට මාළඹේ අසපුවේ බුදුපසේ බුදු අරහන්තක මන්දිරේ ඒ ආරම්භක පුද පූජා දක්වන තැනට සම්බන්ධ වෙන්න අපිට වාසනාවක් ආවා.
මං එතෙන්ට ගියාට පස්සේ මං කල්පනා කළා අපේ ගුරුවරයා කොච්චර අනුකම්පාද. අපට එකම මැදුරක අපි ගුණ අහන්න ආස රහත් සංගරුවන් වහන්සේලාව හැරි හැරි වැන්දගේ. හිතට කෙලෙසයක් ආවොත් දුවගෙන යන්න තියෙන්නේ මාළඹේ අසපුවට. ගිහිල්ලා අර අරහන්තක මන්දිරේ වාඩි වෙලා හිතුවනම් ඇති මෙච්චර හප්පේ වටේටම රහතුන් වහන්සේලා ඉද්දි මේ අසික්කිත හිතවිලි හිතන්නේ කොහොමද මං? අර පැත්තෙන් සීවලී මුනිදුන් බලාගෙන, අර පැත්තෙන් ආනන්ද මුනිදුන් බලාගෙන, මේ පැත්තේ මහා කස්සප මුනිදු බලාගෙන මං කොහොමද අසික්කිත හිතවිලි බලන්නේ මේ හිතන්නේ? සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේගේ දෙපස වාඩි වෙලා නිල්වන් නිතියුග බැබලි බැබලි මගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන මං කොහොම මේවා හිතන්නද? අපිට රහතන් වහන්සේලා ගැන ගෞරවය තියෙනවා නම් රහතුන් පුදා ගන්නට අපේ ගුරු දෙවියන් වහන්සේ අපිට කොච්චර ආශිර්වාද කළාද? මට හිතුණා අරහන්තක මන්දිරේ දකිද්දී. පසේ බුදුරජාණන් වහන්සේලා ගැන අපි ගොඩාක් අහලා තිබ්බා. අපි කියලාත් තියෙනවා. පසේ බුදුරුවරු ගැන වෙනම ධර්මදේශනා මාලා අපි කළා. අපිට ඒ වුණාට අදහසක් තිබ්බා නිතරම හැමතිස්සෙම පසේ බුදුරු වඳින්න කිව්වට ඒක කොහොමද අපි කරගන්නේ? කෝ ඒකට අවස්ථාවක් වගේ අදහසක්. ඉදි කරපු පසේ බුදු මන්දිරයට යනකොට පසේ බුදු මන්දිරයට ඇතුල් වෙද්දිම නිශ්ශබ්ද වෙන්න හිතෙනවා. හරියට මංජූසක රුක්සෙවන්ට වෙලා ඒ උත්තමයෝ නිදහසේ බවුම් වඩනවා සද්ද කරන්න හොඳ නැහැ. එහෙම හිතෙනවා. එච්චර ආනුභාවයි. බුදුවරු වැඩ ඉන්න යුගයන් වල පින්වතුනි පසේ බුදුවරු නැත. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියක් නිසා එකම මැදුරක බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී ඒ මැදුරේම රහතුනුත් වැඩ ඉද්දී දැන් ඒ මැදුරේම පසේ බුදුරජාණන් වහන්සේලාත් වැඩ ඉන්නවා. අපි ලද වාසනාව. සත්බුදුරජාණන් වහන්සේලා එකම මණ්ඩපයකට වැඩලා වගේ සත්බුදු වෙහෙරක් තියෙනවා. ඉතින් මට මේ ඊයේ රෑ හිතිච්ච දේ අපිට අපේ ජීවිතය ඇතුලේ මොනතරම්නම් වාසනාවක් අපිට මුණ ගැහිලාද? මම වාසනාවන්තයෙක් කියලා සතුටු වෙන්න අපිට ඒ මදිද? අපිට ඒ ටික මුණ ගැහිලා හැබැයි චූටි කාලයකට. ඒ චූටි කාලය ඇතුලේ කරගත හැකි උපරිමය අපි කරගත යුතුයි. මේ චූටි කාලේ ඉක්ම යනකොට ශෝක කරන්නේ දුක් වෙන්නේ කනගාටු වෙන්නේ නැති කෙනෙක් වෙන්න නම් ලැබුණු චූටි කාලය ඇතුලේ කරගත හැකි යහපත අපි කරගත යුතුයි. මෙහි අනාගතයේ දිනක හරියට නිකන් දිව්‍යමය පූජාවක් වගේ හිතාගන්න බැරි තරම් විස්මිත පූජාවකින් මේ සෑරජානන් වහන්සේ ගෞතම සාසනයට පූජා වෙයි. ඒ ගොයුම් සසුනට මේ සෑය පූජා වෙනකොට මම හිතනවා මේ දහම් පද අහන අඩු ගානේ මේ උයන්දන අසපේ ඉඳලා දහම් පද අහන ඔයාලා නම් මේ සෑරජානන් වහන්සේ වෙනුවෙන් තමන්නේ හිත ඇතුලේ යම්කිසි ලස්සන පුණ්‍ය සංකල්පනාවක් එන විදිහේ පිනක් කරගෙන තියාගත යුතුමයි. පින්කම් මතක් කර කර සතුටු වෙන්න තියාගන්න එපා. පින මතකට නැගෙනක විදිහට පින කරලා තියාගන්න. පින මතකට නැගේ. ආයේ ඇඟිලිග ගහ එහෙම මං කර පින්කමක් කරගත්තද කියලා හාරන්න දෙයක් නැහැ. කරගත්තනම් මතක් වෙයි. හතරස් කොටුවේ ඉදිකිරීම වල ඔයාලා දායක වුණා නම් හතරස් කොටුව දකිද්දි මතක් වෙයි. අනේ මාත් කොටස්කාරයෙක් වුණානේ. යම් මේ කොත් පළඳනකොට කොත් වහන්සේලා වෙනුවෙන් දායක වුණා නම් කොත දකිද්දි මතක් වෙයි. අනේ මාත් මේවට දායක වුණානේ මාත් කොටස්කාරයෙක් වුණානේ. සෑරජානන් වහන්සේ දැන් සිමෙන්ති පාටට තිබුණට කිරි පාටට මේ ලස්සනට ආලෝකමත් වෙලා එනකොට ඔයාලා තීන්තාලෙප කිරින් ආදී දේවල් වලට දායක වෙන්න වාසනාවන්ත වුණොත් කිරි පාටට සෑය දකිනකොට ඇතුලෙන් එයි ආය හාරලා ගන්න දෙයක් නැහැ. ඇතුලෙන් එයි අනේ මාත් මේ පින්කම් වල කොටස්කාරයෝ බවට
පත් වුණානේ. සෑරජන් වහන්සේගේ මළුව හදනකොට මළුවේ කටයුතු වලට වෙලා දායක වුණොත් මළුවට පියවරක් තියෙනකොට මතක් වෙයි. මේ මළුව සකස් කරන කටයුතු වලට මට ශක්ති පමණින් දායක වුණානේ. ඔයාලගේ ධන සම්පත්තියකින් හරි ඔයාලා ගාව තියෙන හැකියාවකින් හරි ඔයාලගේ ශ්‍රමයෙන් හරි අඩු ගානේ මහා දෙයක් කරගන්න බැරි නම් Taman දුර්වල නම් සෑය හැදෙන භූමියට ඇවිල්ලා ඒ සෑරජන් වහන්සේ හැදෙන විදිය බලාගෙන හරි අඩු ගානේ Tamanට මොකුත් කරගන්න බැරි නම් මේ මම අද කරනවා වගේ සෑයක් හදන කටයුත්තක් වෙනවා ඔයාලත් පුළුවන් විදියට ඒකට එකතු වෙන්න කියලා තව කට්ටියට කිය හරි ඔයාලගේ පින්කමේ කොටස්කාරය වෙන්න ඒක ඔයාලා කරගන්න මේ තමයි අපි ලැබු වාසනාව. නොලබපු වාසනාවල් නොලැබිච්ච වාසනාවල් ගැන හූල්ල උඩඟු හිතකින් කෙඳිරි ගගා ඉන්නවට වඩා ලැබිච්ච වාසනාව උප්පරිමයෙන් ප්‍රයෝජනෙට ගන්න. ඒ කාලේ උත්තමයෝ වේගින් ධර්ම අවබෝධ කරපු බව ඇත්ත. ඒ පිවිතුරු දහම තාම තියෙනවා. ඒත් ඒ දහම ස්පර්ශ කරන්න තරම් ප්‍රඥාව මෝරලා නැත්තම් මොනවා කරන්නද? දැන් මේ යුගයේ කරගත හැකි පින උපරිමයෙන් කරගන්න. දැන් මේ යුගයේ Tamanට පහදවාගත හැකි හිත පුළුවන් උපරිමයෙන් පහදවන්න. මේට කාලයයි. මේක විස්මිත යුගයක්. ඉන්දකට තවතිසා දෙව් භවනට යන්න එකම එක බත් හැන්දක් ඇති වුණා. මේක විස්මිත යුගයක්. මේ යුගය මේ බුදු කෙනෙකුගේ සසුන පවතින මේ යුගය තෙරුවන් ගුණ රැව් දෙන මේ යුගය ගහක හැදෙන මල් ටිකක් දවසින් පර වෙලා යන මල් ටිකක් ඔයාලා දක්ෂ නම් ඔයාලට සුගතිය රැකවල් හදයි. ගහක හැදෙන මල් ටිකක් තෙරුවන් ගුණ සිහි කර කඩලා ඒක අරගෙන ඇවිත් මේ පූජා කරගත්තොත් හොඳට හිත පහදවාගෙන ඒක මදිද සුගති රැකවරණයට. ඒ නිසා පින්වතුනි මේ තමයි කාලය. මේ කාලය නිස්කාරණේ ඔහි අපත යන්න දෙන්න නම් එපා. නොලැබූ වාසනාව ගැන දුක් වෙන්න පෙර ලැබූ වාසනාව ගැන සතුටු වෙවි හොඳට පින් කරගන්න බැරි වෙච්ච දේවල් ඒවා සිහි කර දුක් වෙන්න පෙර දැන් කරගත හැකි උපරිමයෙන් කරගන්න පුළුවන් ටික කරගන්න. යෙදෙන්න බැරි වෙච්ච දේවල් ගැන දුක් වෙන්න පෙර දැන් යෙදෙන්න පුළුවන් උපරිම පින් කුසල් වල ඔයාලා ඉක්මනට යෙදෙන්න. අජීව කිච්ඡං ආතප්පං වීරිය කළ යුත්තේ අදයි. කෝ ජඤ්ඤා මරණං සුවේ මරණේ ඊළඟ නිමේෂයේද කවුද දන්නේ? නහීනෝ සංගරන්තේන මහසේනේන මච්චුනා මහසේනා ඇති මාරයත් එක්ක අපි ගිවිසුන්නේ. මං අසවල් දවසේ අවසවල් කාලේ වෙනකන් මේකේ අනිවාර්යෙන් ඉන්නවා කියලා. ඒ නිසා අද මේ දහම් පදේ ආශිර්වාදයක් කරගෙන සදහැවතුල්ලට තමන් ලද වාසනාව අඳුනා ගන්නටත් ලැබුණු වාසනාවට ප්‍රශංසා කර මේ වාසනාව අපිට සමීප කර කල්යාණ මිත්‍ර සම්පත්තියට නිතියෙන් පින් පුදා පමානොමේ පින් කරගන්නට මේ හැමදෙනා වාසනාවන්ත වෙත්වා. පමානොමේ කුසල් වඩා ගන්නට මේ හැමදෙනා වාසනාවන්ත වෙත්වා. රැස් කරන පින් කුසල් බෙලෙන් සුවසේ ධර්මයේ හැසිරී ගෞතම සම්බුදු සසුනේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න අපට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු.